නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පහුගිය අවස්ථා කීපයකදීම සිත් පිළිබඳ තමයි සාකච්ඡා කර කර ආවේ. අදත් අපිට තියෙනවා මේ ලෝකෝත්තර සිත් සම්බන්ධයෙන් විශේෂ පැත්තක් සම්බන්ධ සාකච්ඡා කරන්න විශේෂ පැත්තක් කියලා විශේෂ අවස්ථාවක් ලෝකෝත්තර සිත් සම්බන්ධයෙන්ම එක්තරා තවත් සිත් කොටාසයක සම්බන්ධයක් එක්ක ඇතිවෙන සිතක්. ඒක විශේෂයි. ඒ වගේම තමයි අපි මෙච්චර කාලයක් දැන් අපි සති කීපයක්ම සතියන්තමේ පවත්වාගෙන ආපු පන්තිදී සතියන්ත කීපයක්ම මේ සිත් සම්බන්ධයෙන් වෙන් කරා. සිත් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න වෙන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපි අකුසල් සිත් වලින් පටන් අරගත්තේ ඒ පටන් අරගෙන අපි ඉවර කරන්නේ ලෝකෝත්තර සිත් වලින්. ලෝකෝත්තර සිත් වලත් සාමාන්‍ය ක්‍රමයට සිත් 8ක් කොහොමද ලැබෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කරා. ඊළඟට විශේෂ සිත් කොටසක් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ ලෝකෝත්තර ධ්‍යාන විදිහට ලෝකෝත්තර සිත් උපදවා ගැනීමේදී ඒ සිත් කොහොමද උපදවා ගන්නෙ සහ ඒ සිත්වල විකාශනය කොහොමද කියන එක සම්බන්ධයෙන්. මේකට ධර්මයේ පොත්වල සඳහන් වෙන්නේ විස්තාර ක්‍රමය කියලා. දීර්ඝ නැත්නම් විස්තර ක්‍රමය කියලා. කෙටි ක්‍රමය තමයි සිත් 8ක් පිළිබඳ හඳුන්වා දීම කියන එක. දීර්ඝ ක්‍රමය තමයි විස්තාර ක්‍රමය වශයෙන් හඳුන්වන්නේ. නැත්නම් මේ ධ්‍යානත් එක්ක සම්බන්ධ වුණු ලෝකෝත්තර සිත් ගැන තමයි පැහැදිලි කිරීමක් කරන්නේ. කොහොමද ධ්‍යානත් එක්ක සම්බන්ධ වෙන්නේ? විශේෂයෙන් මේක ගැන කතා කරන්න ඕන එකක්. නමුත් දැන් මේ පොත අභිධර්ම මාර්ගයේ මේ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු බොහොම ටිකයි. මම හිතන්නේ මේක කියවන්න නැති සමහර අය. දීර්ඝ විස්තරයක් නැහැ. දැන් මේකේ තියෙනවා ප්‍රථම ධානාදී වශයෙන් ධාන පහක් තියෙනවා කියලා කලින් ඒ ගැන කියලා තියෙනවා. ඒ වගේම කියනවා මේ ධාන රූපාවචර සිත්වල විතරක් නෙමෙයි ලෝකෝත්තර සිත්වලත් තියෙනවා. ලෝකෝත්තර සිත්වලත් තියෙනවා. දැන් මේක කියන්නේ මේ ඉදිරියේ මේ කතා කරන සිත් ගැන කීමක් මේ පැහැදිලි කිරීමක් කරන්න යන කෙටියෙන්. ඒ නිසා මේ ධ්‍යාන සිත් කියන නම තියෙන ධ්‍යාන සිත් කියන නම ලෝකෝත්තර සිත් වලටත් යෙදෙනවා. දැන් මෙහෙම කියනකොට මේකේ කියන එක කාරණයක් ධ්‍යාන නොලැබුවන්ට උපදනා ලෝකෝත්තර සිත් හැම කල්හිම ප්‍රථම ධ්‍යාන යුක්තයි. ඒ කියන්නේ ලෝකෝත්තර සිත්වල මාර්ග අවස්ථාවට එනකොට මේ ලෝකෝත්තර මේ ඵලසිත ගැන නෙමෙයි කියන්නේ. ලෝකෝත්තර මාර්ග අවස්ථාවට එනකොට ඒ සිත්වල තියෙනවා මේ ප්‍රථම ධානයක ස්වභාවය තියෙනවා. ප්‍රථම ධානයක ලක්ෂණ තියෙනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ලක්ෂණ ටික තියෙනවා. ඒ වගේම තමයි එතෙන්ට එනකොට ඒ ප්‍රථම ධානයක සමාධිය. ප්‍රථම ධානයක ඒ සමාධියක් තියෙනවා. ප්‍රථම ධානයේ සමාධියට වඩා මෙතන කතා කරන්න ඕන විශේෂයෙන්ම උපචාර සමාධිය කියන එක. ඒ උපචාර සමාධියක් විදර්ශනා අවස්ථාවේදී විශේෂයෙන්ම තියෙන සාමාන්‍ය විදර්ශනා වැඩෙනකොට එතනින් පස්සේ මේ ධ්‍යාන ස්වરૂපයක් ධ්‍යාන කියන මට්ටම නැහැ. ප්‍රථම ධ්‍යානික විදිහටම නැහැ. ඒ විදිහටම නැහැ. ඒ ධ්‍යානයේ තුන තියෙන ස්වභාවය තියෙනවා. මේ ලෝකෝත්තර සිත්වල. නමුත් ඵලසිතේ ස්වභාවය නැහැ. ඵලසිත වෙනස්. ඵලසිතේ තියෙන වෙනම ස්වභාවයක්. එතන නිවනනේ තියෙන්නේ. නිවනේ ස්වභාවයක් තියෙන්නේ. එතනින් මෙහා සමාධිය ගැන කතා කිරීමේදී තමයි මේ ධ්‍යාන ගැන කතා කරන්න වෙන්නේ. එතකොට ඒක තියෙන්නේ මේ මාර්ග අවස්ථාවට එනකොට. ඉතින් මේක කියන්නේ මේ ලෝකෝත්තර සිත් සමකල්ලින් ප්‍රථම ධ්‍යානයේ යුක්තව උපදී. ලෝකෝත්තර සිත් හට ගන්නකොට මේ කියන්නේ හට ගන්නකොට හටගත්ත සිතේනේ මේ කියන්නේ. හට ගන්නකොට මේ ධ්‍යාන ලක්ෂණ තියෙනවා කියන එක තමයි පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ නිසා මේ ဒုတိ ය ධ්‍යානික ලක්ෂණ තියෙනවා, තෘතිය ධ්‍යානික ලක්ෂණ තියෙනවා, චතුර්ථ ධ්‍යානික ලක්ෂණ තියෙනවා කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ ප්‍රථම ධ්‍යානෙ තුල සීල ලක්ෂණ තියෙනවනේ. නිසා ප්‍රථම ධ්‍යාන ගැන කතා කරලා පස්සේ පීති සුඛ ඒකාග්‍රතාව කියලා එකෙත් තියෙනවා. ඒ වගේම සුඛ ඒකාග්‍රතාවක් තියෙනවා. නේද? ඉතින් විශේෂයෙන් අර විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව මේ අංග පහනේ තියෙන ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඒ අංග පහ ක්‍රමානුකූල අඩුවීමක් නෙවෙන්නේ පහලට යනකොට. අවසානයේදී මොකද වෙන්නේ? සුඛ වෙනකොට උපේක්ෂාව එකතු වෙනවා. ඔච්චර වෙනස තියෙන්නේ. ඉතින් එතෙන්ට යනකොට
කොහෙන් ගත්තත් බලනකොට මේ ප්‍රථම ධානයක ලක්ෂණ සම්බන්ධයෙන් කතා කරනකොට අනිත් ධාන ගැන කියන්න අවශ්‍යතාවයක් එන්නෙම නැහැ. ඒ වගේම තමයි මේ ධාන ලැබුවන්ගේ ලෝකෝත්තර සිත් ප්‍රථමාදී ධාන පසින් යුක්ත විය හැකිය. දැන් මේ පොතේ මේ කියලා තියෙන්නේ මේ ලෝකෝත්තර සිත් ධාන ලැබුව අයගේ ලෝකෝත්තර සිත්. මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. ධාන ලැබුව අයගේ ලෝකෝත්තර සිත් කියනවා ප්‍රථමාදී ධාන ලක්ෂණ නැත්නම් ඒ ධාන වලින් යුක්ත වෙන්න පුළුවන් කියලා කියන්නේ. විය හැකි කියලා කියන්නේ. වෙනවා කියලා කියන්නේ නැහැ. මම මේ කියන කාරණේ තේරෙනවා මම හිතන්නේ මේ පොතේ කියන්නේ විය හැකි කියලා කියන්නේ. වෙනවා කියලා ස්ථිර වශයෙන් කියන්නේ නැහැ. නමුත් දැන් මේ අභිධර්ම මාර්ගයේ කියන පොතේ එහෙම නොකියවට අනිත් පොත්වල කියලා තියෙනවා ඒක එහෙම වෙනවා කියන එක. විය හැකි කියලා කියන්නේ නැහැ. වෙනවා කියලා කියලා තියෙනවා. ඒ වගේම දැන් මේකේ මේ ප්‍රථම ධානික සෝතාපට්ටි මාර්ගසිත ဒုတိ ය ධානික සෝතාපට්ටි මාර්ගසිත විදිහට ධාන පහම ඇසුරු කරගෙන සෝවාන් මාර්ගසිත පෙන්වලා තියෙනවා. දැන් මේකෙදි මේක කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරලා නැහැ. සිතක් ගැන කතා කරනා වගේම සිතක් කොහොමද ලැබෙන්නේ කියලා සාමාන්‍ය විදිහට දැනගෙන තියෙන්න ඕනේ. ඒ දැනුම කියන එක අවශ්‍යයි. එහෙම නැත්නම් සිතක් හට ගන්න විදිහ දන්නේ නැත්නම් සිතක් ගැන කතා කරාට තේරුමක් නැති වෙනවා. නමුත් දැන් මේකේ මේ පොතේ එහෙම විස්තරයක් අපට ලැබෙන්නේ නැහැ. මේ මාර්ගසිත ගැන එහෙම කියලා සෝවාන් සිත සම්බන්ධයෙන් සකු르දාගාමි අනාගාමි අරහත් මාර්ගසිත 3 ඒ විදිහටම ලැබෙනවා. ඊළඟට කියනවා ධ්‍යාන භේදෙන් එක් එක් ලෝකෝත්තර කුසල් සිත් 5 බැගින් වන නිසා ලෝකෝත්තර කුසල් සිත් 20ක් වෙනවා කියලා ඔහොම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඵලසිත මේ ආකාරයෙන් ඵලසිත ටිකක් ලැබෙනවා. 20 20. මාර්ග පැත්තේ 5 5 මාර්ග 4ක් තියෙනවා 20යි. ඵලයේ පැත්තට ගත්තට පස්සෙත් 5 5 සෝවාන් ඵලය සකු르දාගාමි අනාගාමි අරහත් කියන ඵලය අසුරු කරගෙන ඵලසිත ඔක්කොම 20ක් තියෙනවා. 20යි 20යි 40යි. ඒක හරි. දැන් ඒක එහෙම හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් දැන් මේක මීට වඩා මේ සිත් සම්බන්ධයෙන් විස්තරයක් නැහැ. මේ පොතේ. ඊට වඩා විස්තරයක් මුණ ගැහෙන්නේ නැහැ අපට. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධ අත්පත්‍රිකාවේ අපි විස්තරයක් දීලා තියෙනවා. ඒ අත්පත්‍රිකාව ගන්න තමයි අපට කතා කරන්න එන්නේ මේ සම්බන්ධව. කොහොමද මේ සිතක් ලැබෙන්නේ? කලින් මතක ඇති කාමාවචර කුසල් සම්බන්ධව කාමාවචර කුසල සම්බන්ධව විපාකසිත ක්‍රියාසිත රූපාවචර කුසල සම්බන්ධ විපාකසිත ක්‍රියාසිත අරූපාවචර කුසල සම්බන්ධව විපාකසිත ක්‍රියාසිත ඔහොම සිත් කොටසක් ගැන කතා කරන්නේ මේ කාම රූප අරූප කියන මේ සිත් කොටස් තුන අතර නැත්නම් මේ භූමි භේදයෙන් පෙන්නපු මේ කොටස් තුන අතර තියෙනවා ක්‍රියාසිත කියලා කොටසක්. අපි දන්න කාරණයක් තමයි මේ ක්‍රියාසිත කා වෙනුවෙන් තියෙන සිද්ධ මේ. රහතන් වහන්සේ වෙනුවෙන්නේ. රහතන් වහන්සේ නමක් ධ්‍යාන උපදවා ගත්තොත් කුසලයක් කරොත් ඒ කුසලයේ මොන වගේ ස්වභාවයක්ද? ධ්‍යානයක් උපදවා ගත්තොත් ඒ ධ්‍යානයේ මොන වගේ ස්වභාවයක්ද? තියෙන මොන වගේ සිතක්ද එතන පවතින්නේ? අන්නේ ඒ පැහැදිලි කිරීම එතන කරලා තියෙනවා. එහෙම කීවට පස්සේ අපිට මෙතන මොන ගහන්නේ කොහොමද? ඒ ධ්‍යාන ලෝකෝත්තර සිත් ඇසුරු කරගත්ත ධ්‍යාන සිතක ස්වරූපයක් අපට පේන්නේ. කොහොමද මේ සිත මෙතන ලැබෙන්නේ? ලෝකෝත්තර මාර්ගඵල ලැබුව කෙනෙක් ලබන ස්වභාවයක්ද නැත්නම් ඊට කලින් ලැබෙන මේ මොකක් හරි යම් දෙයක් අනුගමනය කරලා ලබන ස්වභාවයක්ද මේ පෙන්වන්නේ? මේ 40ක් විදිහට විස්තරකමෙන් පෙන්වන සිත් ටික ලැබෙන්න පුළුවන් ඉන්නේ කොහොමද? ලෝකෝත්තර මාර්ග සිත් ලැබුවට පස්සේ ලැබෙන්න ඕන. එහෙම නැත්නම් ඊට කලින් මේක මොකක් හරි ක්‍රමයක් කරහා ලැබෙන එකක්ද මේ පෙන්වන්නේ? මෙතන තියෙන්නේ යම් කිසි දෙයක් මූලික කරගෙන ඇති කරගත්තා වූ ලෝකෝත්තර සිත් පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. මම එහෙම කියන්නේ මෙතන මේ තියෙන මේ මාර්ගඵල සිත් ලබන්න පුළුවන්කමක් තියෙනවා සමතය මූලික කරගන්නෙත් නැතුව. අහලා ඇති සමත පූර්වාංගම විදර්ශනාව නේද? විදර්ශනා පූර්වාංගම සමතේ යුගනද්ධ ආදි වශයෙන් මේ භාවනා ගැන කතා කරනවා. භාවනා කරන ක්‍රම ගැන. තනියෙන් මේ සම්පූර්ණ පුළුවන්කමක් තියෙන හොදු විදර්ශනාවක් විතරක් කරන්න පුළුවන්කමක් තියෙනවා. විදර්ශනා විතරක්. තනි විදර්ශනා විතරක්. දැන් මෙතන මේ කියන්නේ සමත පූර්වාංගම විදර්ශනාවක් ගැන මේ කියන්නේ.
සමතය කියලා කියන්නේ ධ්‍යානය. ධ්‍යාන උපදවාගත්තා ධ්‍යානෙ ඇසුරු කරගෙන ඊට පස්සේ සෝවාන් ආදී මාර්ගඵල ලැබීමක් ගැන තමයි මේ කියන්නේ. දැන් මේ කාරණේ ටිකක් පැහැදිලි වෙන්න ඕනේ මං හිතන්නේ. සමතයේ මූලික කරගෙන ලෝකෝත්තර සිත් ලබා ගන්නේ කොහොමද? ඒකයි පැහැදිලි කරන්නේ. විදර්ශනාව තනි විදර්ශනාවක් විතරක් කරන්නේ නැතුව ඊට මෙහා අපි හිතමු දැන් කෙනෙක් ධ්‍යාන උපදවාගෙන යනවා. දැන් සමතේ තමයි කරගෙන යන්නේ. සමත භාවනාව වඩන්නේ. සමත භාවනා වඩන කෙනෙකුටත් පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒ සමතය ඒ වඩපු භාවනාව ඇසුරු කරගෙනත් විදර්ශනා පැත්තට හැරෙන්න. ක්‍රමයක් තියෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමයේ පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි මෙතන කරන්නේ. උදාහරණයක් විදිහට මෙතන ගන්න පුළුවන්කමක් තියෙනවා ප්‍රථම ධානය උපදවා ගත්ත කෙනෙක්. අපි හිතමු ප්‍රථම ධානය කෙනෙක් උපදවා ගත්ත කියලා. ප්‍රථම ධානය උපදවා ගත්තා වූ කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා ඒ සමාධියකින් අයින් වෙලා ධ්‍යාන සමාධියෙන් අයින් වෙලා ඒ සමාධිය ස්වરૂපයේ තියෙන හිත තියෙනවා. ඊට පස්සේ පුළුවන්කමක් තියෙනවා සංස්කාර ධර්ම. සංස්කාර ධර්ම අපි කිව්ව කලින් පැහැදිලි කිරීමක් කරා. සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මොකද කරන්නේ? විදර්ශනා කරලා ඊට පස්සේ සෝවාන් මාර්ග අවස්ථාවට එන්න සහ ඵලයට පැමිණෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙහෙම හිතන්න කොහොම කරත් විදර්ශනාව කරනකොට විදර්ශනාව කරනවා කියලා කියන්නේම විශේෂ දැකීමක් විශේෂ දර්ශනයක් කියලා කියන්නේ මොනවා සම්බන්ධයෙන්ද? සංස්කාර ධර්මයන් සම්බන්ධයෙන්. සංස්කාර ධර්ම කියලා කියන්නේ මොනවද? නාම රූප ධර්ම. ඉතින් එහා දෙයක් නැහැනේ. ධ්‍යානයක් කියලා කියන්නේම ධ්‍යාන සිතක් කියලා කියනකොට මෙතන තියෙන මොන වගේ දෙයක්ද? විඥානයකින් නාම ධර්ම එක පැත්තකින් තියෙන්නේ. තව පැත්තකින් ඒක ඇතුලේ තියෙන ධ්‍යාන අංග කියලා ටිකක්. මොනවද තියෙන්නේ? සංස්කාර ධර්ම වලට අයිති වෙන්නා වූ චෛතසික ධර්ම ටිකක් තියෙන්නේ. 아무තු දෙයක් නැහැනේ. ඉතින් මෙතන මේ ටික විදර්ශනා කරත් කොහොම කරත් එකයි. අර කරන විදිහ වෙනසක් තියෙන්නේ. සමතයක් මූලික කරගන්න නැත විදර්ශනා කරනකොටත් ඕකම තමයි කරන්නේ. රූපේ දර්ශනා කරන නාමයේ දර්ශනා කරන සාමාන්‍ය. ඒක නාමයේ දර්ශනා කරලා රූපේ දර්ශනා කරනවා. මෙතන මේ කරන්නේ මොකද්ද? රූපයට යන්නේ නැතුව නාමයේ විදර්ශනා කරනවා. සිත සහ ඒකේ තියෙන චෛතසික ධර්ම මේ ටික විදර්ශනා කිරීමක් කරන්නේ. කොහොමද විදර්ශනා කිරීමක් කරන්නේ? මේ වගේ ඇති වුණා, පැවතුණා, නැති වුණා කියන කාරණේ. නැත්නම් උදයබ්බේ කියන ස්වභාවය හටගත්තා ඊට පස්සේ නැති වුණා කියන කාරණේ. ඉතින් මේක දකින්නේ කොහොමද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. මෙන්න මේක මේ විදිහටම එක එක්කෙනාගේ දැනුම අනුව සහ උපදවාගත් ධ්‍යානය අනුව ඒ කෙනාගේ කැමැත්ත පරිදි පුළුවන්කමක් තියෙනවා අවස්ථා තුනක් යටතේ. අවස්ථා තුනක් යටතේ මේ මාර්ගඵල ලබන්න ධ්‍යාන ඇසුරු කරගෙන. බලන්න අත්පත්‍රිකාවේ තියෙනවා. පටන් ගන්නෙ කොහොමද? පාදක ධ්‍යාන කියන එක. ඊළඟට සම්මසිත ධ්‍යාන, සාපොග්ගල ධ්‍යාසය කියලා. පළවෙනි එක තමයි පාදක ධ්‍යානය කියන එක. ධ්‍යානයක් පාදක කර ගැනීම, ධ්‍යානයක් මුල් කර ගැනීම කියන කාරණය. එතනදී දැන් මාර්ගඵලයක් ලබන්න ප්‍රථම ධ්‍යානයේ ඉඳලා දියුණු වඩාගෙන යන්න ඕන කියලා එකක් නැහැ. ඕනම ධ්‍යානයක් උපදවා ගත්ත කෙනෙකුට ඒ ධ්‍යානය ඇසුරු කරගෙන පුළුවන්කමක් තියෙන මාර්ගඵල ලබන්න. මේ කාරණේ පැහැදිලිද? ප්‍රථම ධ්‍යානයේ උපදවාගෙන දෙවෙනි ධ්‍යානයත් උපදවාගෙන මේ සිත් උපදවා ගන්න ඕන කියලා එහෙම නියමයක් නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. ප්‍රථම ධ්‍යාන උපදවා ගත්තේ නැත්නම් කොහොමද දෙවෙනි ධ්‍යානෙ නැහැනේ. ඒ නිසා තමයි ප්‍රථම ධ්‍යානයෙන් පටන් ගන්නෙ. දෙවෙනි ධ්‍යානයක් උපදවා ගත්තේ නැත්නම් එහෙම තුන්වෙනි ධ්‍යානයකට යන්න බෑ. තුන්වෙනි ධ්‍යානයක් උපදවා ගත්තොත් විතරයි පුළුවන් වෙන්නේ 4 සහ 5 වෙනි කියන ධ්‍යාන වලට යන්න. ඒ නිසා ඒකේ තියෙන එක්තරා ක්‍රමානුකූල බවක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව ඕනම කෙනෙකුට සිද්ධ වෙනවා ප්‍රථම ධ්‍යාන උපදවා ගන්න. නිසා පටන් ගන්න ප්‍රථම ධ්‍යානෙ. නමුත් ප්‍රථම ධ්‍යාන උපදවා ගත්ත කෙනෙක් උපදවා ගන්නවා දෙවෙනි ධ්‍යානෙත් උපදවා ගන්නවා. ဒုတိ ය ධ්‍යානෙත් උපදවා ගන්නවා. ඒ ဒုတိ ය ධ්‍යානය හෝ ප්‍රථම ධ්‍යානය අසුරු කරගෙන පුළුවන් ඒ කෙනාට මාර්ගඵල ලබන්න. ප්‍රථම ධ්‍යානෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හිතමු ධ්‍යාන පහම උපදවාගෙන තියෙන ලබාගෙන තියෙන්නේ. පස්වෙනි ධ්‍යානය ඕනනම් අසුරු කරගෙනත් පුළුවන්කමක් තියෙන මාර්ගඵල ලබන්න. කොහොම කරත් දැන් සකු르දාගාමී කියන අවස්ථාවට යනකොට අනාගාමී කියන අවස්ථාවට යනකොට අරහත් කියන අවස්ථාවට යනකොට මොකද්ද විදර්ශනා කරන්න තියෙන්නේ? නාම රූප ධර්ම විතරනේ තියෙන්නේ. වෙන මොකුත් නැහැනේ. ඒ නිසා සෝවාන් කෙනාට පුළුවන්කමක් තියෙනවා සෝවාන් වුණාට පස්සේ සකු르දාගාමී වෙන්න නැවතත් ආපහු අර ධ්‍යානයක්ම ඇසුරු කරගන්න.
ධ්‍යාන උපදවාගෙන තියෙනවා නම් ප්‍රථම ධ්‍යානයේ අසුරු කරගත්තට පස්සේ ඒ ප්‍රථම ධ්‍යානයෙන් සෝවාන් මාර්ගය ලැබුවට පස්සේ ඵලය ලබන්නත් පුළුවන්. ඵලය ලැබෙනවනේ කොහොමත් ඒ අසුරෙන්ම. ඊළඟට පුළුවන්කමක් තියෙන ඒ ධ්‍යානෙම අසුරු කරගෙන සකු르දාගාමි වෙන්න. සකු르දාගාමි මාර්ගඵල ලබන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ ප්‍රථම ධ්‍යානෙම අසුරු කරගෙන අනාගාමි මාර්ගඵල ලබන්නත් පුළුවන්. ඒ ප්‍රථම ධ්‍යානෙම අසුරු කරගෙන අරහත් මාර්ගඵල ලබන්නත් පුළුවන්. ඒ නිසා මේකේ තියෙනවා ලොකු නිදහසක් තියෙනවා. ධ්‍යාන පහක් උපදවා ගත්තා වූ කෙනෙකුට අවස්ථා පහක් තියෙනවා. විදර්ශනාවට කර්මස්ථාන විදිහට අරගන්න. නාම රූප ධර්ම විදර්ශනා කරන්න කර්මස්ථානයක් විදිහට අරගන්න අවස්ථා පහක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන විතරක් උපදවා ගත්තා වූ කෙනෙකුට සමතය මූලික කරන් විදර්ශනා කරනවා නම් එක අවස්ථාවයි තියෙන්නේ. ඒ සමතය මූලික කරගෙන විදර්ශනා කරනවා නම් මොකද්ද තියෙන්නේ? ප්‍රථම ධ්‍යානෙ විතරයි. ධ්‍යාන දෙකක් උපදවා ගත්තොත් එහෙම අවස්ථා දෙකක් තියෙනවා තෝරගන්න. තුනක් උපදවා ගත්තොත් අවස්ථා තුනක් තියෙනවා තෝරගන්න. කැමැති පරිදි. ඒ නිසා තමයි උතන පොග්ගලජ්ජහසෙම දීලා තියෙන්නේ. දැන් දෙවෙනි එකේ තියෙන සම්මසිතඥාන කියලා. බලන්න. ධ්‍යානයක් තුල තියෙන අංග විදර්ශනා කරනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. පළවෙනි එකේ තියෙන්නේ පාදකඥානය කියන එකනේ. පාදකඥානය කියලා කියන්නේ මොකද්ද? ධ්‍යානයක් උපදවා ගත්තා, ධ්‍යානයෙන් නැගී සිටියා, ඊට පස්සේ සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මනසිකාරය කරන සංස්කාර ධර්ම එතන තියෙනව තමයි. ඊළඟට කියන විශේෂයෙන්ම සම්මසිත ඥාන කියලා කියන්නේ ධ්‍යානයේ තුල තියෙන අංග ටික විතරක් අරගෙන. සංස්කාර ධර්ම තවත් තියෙනවනේ. මෙතනින් අරගන්නේ ධ්‍යානයේ තුල තියෙන අංග ටික විතරක්. ඒ විදර්ශනා කිරීමේදී සාමාන්‍යයෙන් නම් ඔය පසු කාලින විදර්ශනාවේදී ඔය නාමයේ රූපේ ඉතිරියක් නැතුව විදර්ශනා කරනවා. මේ කරන්නේ එහෙමයි. නාමයේ ඉතිරියක් නැතුව විදර්ශනා කරනවා. මේක පටන් ගන්න මේ විදිහටයි. සහ ඉවර කරන්නේ මේ විදිහටයි. නමුත් මේක සමහර අවස්ථාවලදී ඔය කියන විදිහට සම්පූර්ණයෙන්ම ඒ සියල්ලම විදර්ශනා කිරීමකින් යුක්තව මේ ප්‍රතිඵල ලැබනවා කියලා කියන්නත් බෑ. එක එක්කෙනා තැන් තැන් වල කොටස් අල්ලගෙන ඒක ඔස්සේ මේ යන ගමනක් තියෙන්නේ. නමුත් අවසාන අවස්ථාවේදී සියල්ල වැටහීමට එනවා. මූලික කරගන්නේ යම්කිසි කොටසක්. නමුත් අවසාන වෙලාවේදී සියල්ල සම්පූර්ණ වෙනවා. ඒ නිසා ওই දෙවෙනි අවස්ථාවේදී කියන සම්මසිත ඥාන කියලා කියනවා. ධ්‍යානයේ තියෙන අංග ටිකම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට සම්මර්ෂණය කිරීම නැත්නම් විදර්ශනා කිරීම කියන කාරණය. තුන්වෙනි එක තමයි පොග්ගලජ්ජාසය කියන එක. පුද්ගලයාගේ අදහස අනුව කියලා කියන උතන. පුද්ගලයාගේ රුචිකත්වය අනුව. රුචිකත්වය කියලා කියන්නේ මොකද්ද? ප්‍රථම ධ්‍යාන උපදවා ගත්තා. ඉතින් යාර කැමති නම් දෙවෙනි ධ්‍යානෙත් උපදවා ගත්තා. තුන්වෙනි ධ්‍යානයක් තියෙන කැමති එකක් අසුරු කර ගන්න පුළුවන්කමක් තියෙනවා. නිසා මේ කොතන නමුත් නිදහසක් තියෙනවා ඒ කෙනාට තෝර බේර ගන්න තමන් උපදවා ගත්තා වූ දේ අනුව. අනේ ඒ අනුව තමයි වෙන් කිරීමක් කරලා තියෙන උතන ඒ විදිහට. ඉතින් මේකේ පැහැදිලි කිරීමක් අපි කරා මුලින්ම මේ අත්පත්‍රිකාවේ විශේෂයෙන් මේ ලෝකෝත්තර සිතාසිත මේ විශේෂ ස්වභාවය පැහැදිලි කර ගන්න ඕන කියලා. ඒ වගේම ප්‍රථම ධ්‍යානයක ලක්ෂණ තියෙනවා කියලාත් අපි කීවා මේ සම්බන්ධ පොතේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කරලා කෙටියෙන්. විස්තර ක්‍රමයෙන් අපේක්ෂා කරන් ලෝකෝත්තර සිත් ධ්‍යාන සිත් අසුරු කරගෙන ලැබුව ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම. කොහොමද ලෝකෝත්තර සිත් ධ්‍යාන සිත් අසුරු කරන් ලැබුවේ? අන්නේ වගේ පැහැදිලි කිරීමක් මෙතන කරන්නේ. ලෝකෝත්තර සිත් ධ්‍යාන හා සම්බන්ධ වුණාට පස්සේ සිත් 40ක් ලෙස මේක පැතිරලා යනවා. 8ක් වූ සිත් ප්‍රමාණය 40ක් දක්වා පැතිරෙනවා. ඊළඟට භූමි දෙකකට අයත් සිත් එකතු වූ පසු එම සිත් මෙසේ දැකගත හැකි. එකතු වුණා කියලා කියනකොට අර කියන අර මූලික කර ගැනීම අදහස් කරන්නේ. එකතු වෙනවා කියලා කියන්නේ. ඊළඟට මේක අපි එකින් එක මේ මුල් මාර්ගඵල ටික ලබන්නේ කොහොමද කියලා සහ ඒක හඳුන්වන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන සෝතාපට්ටි මග්ගසිතය සහ ඵලසිතත් එහෙමම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. දෙවෙනි ධ්‍යාන උපදවා ගත්තා නම් දෙවෙනි ධ්‍යාන උපදවාගෙන නම් මේ මාර්ගය ලැබුවේ ඵලසිතත් ඒ ලක්ෂණ වලින්ම යුක්තයි. වෙනසක් නැහැ. සෝතාපට්ටි ඵලසිතට එනකොට සෝතාපට්ටි ඵලසිතේ මේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා මේ ලක්ෂණ ටික තියෙනවා කියලා ගන්න එපා. මේ ලක්ෂණ විතරයි තියෙන කියලා ගන්න එපා. එහෙම පැහැදිලි කිරීමක් නෙමෙයි මේ කරන්නේ.
උදාහරණයක් විදිහට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා මේ කීවේ රූපාවචර ප්‍රථම ධානය. මේ රූපාවචර ප්‍රථම ධානය අසුරු කරගත්ත නිසා ඒ කොටස මේකට ප්‍රතිබද්ධ වෙලා සම්බන්ධ වෙලා මේක විදර්ශනා කරලා ලැබූ විදර්ශනා කරන අවස්ථාවේදී ලැබෙන සෝවාන් මාර්ගසිත ඒ නමින් හඳුන්වලා තියෙනවා. මාර්ග අවස්ථාවේදී මේ අංග පහ තියෙනවා කියලා ගන්න එපා. මම මේ කියන කාරණේ පැහැදිලිද? මාර්ග අවස්ථාවේදී මාර්ගාංගට තියෙන්නේ. වෙනත් දේවල් නැහැ එතන. මේ අංග පහ මේ ධ්‍යාන අංග පහෙන් යුක්ත වූ ධ්‍යානය ගැන හෝ ධ්‍යාන අංග පහ ගැන කතා කරන්නේ ඒ මාර්ගයට එන්න පෙරයි. ඇසුරු කරගත්තා වූ දේ පැහැදිලි කරන්න තමයි මුලින් දාලා තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන කියලා. ඇසුරු කරපු තැන මොකද්ද? නිශ්චිත වූ තැන. නැත්තම් පිහිටියේ. මෙතෙන්ට මේ සෝවාන් මාර්ගයට එන්න පිහිටියේ කොතනද? අන්න ඒකයි පැහැදිලි කරන්නේ මේ. මම මේ නැවත නැවත කියන්නේ මේක පටල ගනී කියලා. මොකද හිතන්න පුළුවන් මාර්ග අවස්ථාවේදී මේ ධ්‍යානාංග පහ තියෙනවා කියලා. නැත්තම් මේ ධ්‍යාන ස්වභාවය තියෙනවා කියලා. ධ්‍යාන ස්වභාවය තියෙනවා. ඒක වෙනම කාරණයක්. නිසා මාර්ග අවස්ථාවක වෙනත් වූ දේවල් මෙතෙන්ට ප්‍රධාන වෙන්නේ නැහැ. මාර්ගාංගට විතරමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ මාර්ග අවස්ථාවට මූලික කරගන්නා වූ දේ ඇසුරු කරගන්නා වූ ඒ දේ තමයි නානත්වයක් තියෙන විවිධත්වයක් තියෙන්නේ. අන්න ඒක පැහැදිලි කරන්න තමයි විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ප්‍රථම ධානය ගැන මෙතන කතා කරන්නේ. දෙවෙනි ධානයත් එහෙම තමයි. තුන්වෙනි ධානයත් එහෙම තමයි. මේ කියන මේ මාර්ගසිත පළවෙනි මේ ධානයේ මූලික කරගෙන ලැබූ මාර්ගසිතක් තියෙනවා, ඵලයකුත් තියෙනවා. ඵලයේ තුලත් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ප්‍රථම ධානික ලක්ෂණ තියෙනවා කියලා ගන්න එපා. එහෙම එතන නැහැ. අර මාර්ගයේ අසුරු කරම්ම ලැබූ ඵලය නිසා ඵලසිතත් ඒ නමින් හඳුන්වනවා. වෙන මොකුත් නැහැ එතන. මේක වර්ධවා ගන්න එපා. ඒක හොඳට තේරුම් ගන්න ඕන එකක්. ඵලසිත කියලා කියන්නේම මොකද්ද? නිවන අරමුණු කරන සිතක් විතරමයි. එතන මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග ටිකක් ගැන පැහැදිලි කරන්නේ නැහැ එතන. ඒවා පෙන්වන්නේ නැහැ. ඒ ඵලසිතට අදාළ චෛතසික ධර්ම ටික තියෙනවා. ඒ චෛතසික ධර්ම අතරින් මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ප්‍රධානයි කියලා ගන්න එපා. එහෙම ප්‍රධානත්වයක් නැහැ. මාර්ගසිතට අනතුරුව ඒහා සමානව ලැබූ ඵලසිත හඳුන්වන්න ඕන නිසා තමයි මෙහෙම කියලා තියෙන්නේ. මේක පැහැදිලිද? පැහැදිලි කරගන්න ඕන. පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලි නැත්තම් මේ ගැන කතා කරන්න නැවතත්. ඵලසිත මම මේ හැඳින්වීමක් කරේ නැවතත් කියනවා මාර්ගසිතේ මේ කියන ධානාංග නැහැ කිසිවක්. ධානාංග නැහැ. ඒ මාර්ගසිතට ඇසුරු කරගත්තා වූ ධර්මතා ටික පෙන්වන්න තමයි මුලින් අරන් තියෙන්නේ මේ විතක්ක ਵਿਚාරාදී මේ දේවල් ටික සමතේ මූලික කරගත්ත අවස්ථාවක් නිසා. දැන් කලින් සිත්වල ඔහොමකුත් කිව්වේ නැහනේ. කොහමද කිව්වේ? සෝවන් මාර්ග චිත්තය, සෝවන් ඵල චිත්තය. එහෙම කිව්වේ. එතන කිසිම ගැටලුවක් වුණේ නැහැ. මොකද නාම රූපවල 아무තු විශේෂත්වයක් තිබුණ නැහැ එතන. නමුත් මේ උපදවාගත්තා වෙනස් සිතක තිබෙන්නා වූ නාම රූප ධර්ම ටික විශේෂ රූප නාම ධර්ම ටික ඇසුරු කරගත්ත නිසා තමයි මේකට මේ සිතර මේ කොටසක් එතනින් ප්‍රතිබද්ධ වුණ නිසා නැත්තම් සම්බන්ධ වුණ නිසා අන්න ඒක පෙන්වන්න ඕන නිසා තමයි මේ විදිහට කියන්නේ. දැන් මේක තේරෙන්න ඕන මං හිතන්නේ. මම මේ නැවත නැවතත් කියන එක තේරුම් ගන්න. නිසා ඵලසිතත් ඒහා සමානවම හඳුන්වනවා. නැවතත් කිව්වොත් පංචම ධානය උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධාන සෝතාපට්ටි මග්ග චිත්තය. ධානය මේ කියන සෝතාපට්ටි මාර්ග සිතට ඇසුරුනේ මොකද්ද? ඇසුරු කරගත්තේ මොකද්ද? පංචම ධානය. ඒ නිසා එතන තියෙන උපේක්ඛා ඒකාග්‍රතාව කියන ලක්ෂණ දෙක තියෙන මුලින්ම ඒක ඇසුරු කරගත්තා. ඒ සිත ඇසුරු කරගත්තා. එහෙම නැත්නම් ඒ අනුව ලැබුවා මාර්ගසිත සහ ඒ සමානවම ඵලසිතත් ලැබෙනවා. වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් උතන පහක් තියෙනවා ධ්‍යාන ඇසුරේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහරලාට මේක තේරෙන්නේ නැත්නම්
මාර්ගසිත එකයිනේ හටගන්නේ. සමහරට එහෙමත් හිතෙන්න පුළුවන්. මාර්ගසිත පහක් මෙතන තියෙනවා නේද? ඵලසිත නම් ඕන තරම් හට ගන්නවා. ඒක ගැටලුවක් එන්නේ නැහැ බොහෝ දුරට. මාර්ගසිත පහක් මෙතන තියෙනවා. මාර්ගසිත පහක් හටගන්නේ නැහැ. එක ධ්‍යානයක් ඇසුරු කරගත්තා වූ එක මාර්ගසිතක්. තව කෙනෙක් දෙවෙනි ධ්‍යානය ඇසුරු කරගත්තට පස්සේ එයාගේ මාර්ගසිත මොකද්ද? තුන්වෙනි ධ්‍යානය ඇසුරු කරගත්තා නම් එයාගේ මාර්ගසිත මොකද්ද? අන්න ඒ විදිහට වෙන වෙනම මේ පැහැදිලි කිරීමක් කරන්නේ. එක මාර්ගසිතයි කෙනෙකුට ඇති වෙන්නේ ඵලයට මෙහා. ඒ විදිහටම සකු르දාගාමි අනාගාමි අරහත් කියන මෙන්න මේ විදිහටම 10 10 සිත් අපට උපදවා ගැනීම හැකියාවක් තියෙනවා. සිත් ඔක්කොම 40ක් වෙන්නේ මේ විදිහටයි. කොහොමද මේ සිත් ටික ලැබෙන්නේ කියලා පැහැදිලි කිරීම තමයි අපි අර කලින් කිව්වේ පාදක ඥානය, සම්මසිත ඥානය සහ පුද්ගල ඥාසය කියලා. මේක පැහැදිලි කිරීමක් මම කරලා තියෙන නිසා මම හිතනවා නැවත මේක කියන්න එච්චර අවශ්‍යතාවයක් එන්නේ නැති වෙයි. පාදක කර ගන්නවා කියලා කියන්නේ මූලික කර ගන්නවා කියන අර්ථය තියෙන්නේ. දැන් පාදක ඥානය කියලා කියන්නේ ධ්‍යානය කියන එක. ධ්‍යානයක් මූලික කර ගැනීම කියන එක. ඒක තමයි අදහස් කරන්නේ එතනදී. සම්මසිත ඥානය කියලා කියන්නේ ඇතුලේ තියෙන ධ්‍යාන අංග සම්මර්ෂණය කිරීම කියන අදහස් කරලා තියෙන්නේ. පුද්ගලඥාසය කියලා කියන්නේ පුද්ගලයාගේ රුචිකත්වය කැමැති පරිදි ඒ ධ්‍යාන ඇසුරු කිරීම. මම මේ නම් තුනේ පැහැදිලි කිරීමක් කරේ නම් තුන සම්බන්ධයෙන්. දැන් මේකේ මේ අපි නැවතත් මේක ගැන ටිකක් කතා කරමු. ප්‍රථම ධ්‍යාන ලැබූ කෙනෙක් ඒ ධ්‍යානයට සමවැදිලා ඒකෙන් නැගිටිනවා. ඇයි එහෙම කියන්නේ? ප්‍රථම ධ්‍යානයක් උපදවා ගත්තා වූ කෙනෙක් ඒ ධ්‍යාන සමාධිය තුල ඒ අර්පණාව කියලා කියනවා නැත්නම් ධ්‍යාන සමාධිය තුල ඉඳලා මේ විදර්ශනා කිරීමේ හැකියාවක් නැහැ. විදර්ශනා කරන්න නම් එයා ආපහු මොකද වෙන්න ඕනේ? කාම ලෝකෙට එන්න ඕනේ. එතන ඒ රූපී ස්වභාවය තුන ඉඳලා මේක කරන්න බෑ. එතන අයින් වෙන්න සාමාන්‍ය මට්ටමට එන්න ඕනේ. ඒක ඒ සමාධිය තුල විදර්ශනා කරන්න බෑ. එතන සමාධියක් විතරයි තියෙන්නේ. ධ්‍යාන සමාධිය විතරයි එතන තියෙන්නේ. එතන මුකුත් කරන්න බෑ. ලැබූ ධ්‍යාන සමාධිය තුල ඉන්න එකක් විතරයි කරන්නේ. ඒ නිසා තමයි සම වැදිලා එතනින් නැගී සිට කියලා කියන්නේ. ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ මොකද හේතුව තමයි මේ සමාධිය කියන එක ඉතාල වැදගත් වෙනවා මෙතෙන්ට. මේ සමතයෙන් උපදවා ගන්නව සමාධිය කියන එක විදර්ශනාව කරන්න ගොඩාක්ම උපකාරයි. අමාරු නැහැ. ඒ නිසා එතෙන්ට ගිහිල්ලා මේකෙන් නැගී සිටලා ඊට පස්සේ පුළුවන්කමක් තියෙනවා උපදවා ගත්තා වූ ධ්‍යානය අසුරු කරගෙන සංස්කාර ධර්ම වනසිකාරය කරන්න. අර කියපු ත්‍රිලක්ෂණයට අනුව. ඊට පස්සේ පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ කියපු ප්‍රථම ධ්‍යානික ලක්ෂණ ප්‍රථම ධ්‍යානයේ මූලික කරගත්ත, ဒုတိ ය ධ්‍යානයේ මූලික කරගත්ත, තුන්වෙනි සහ හතරවෙනි පස්වෙනි ධ්‍යාන මූලික කරගත්තා වූ සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගසිත ලබන. ඊට සමගාමීව ඵලසිත කොහොමත් ලැබෙනවා කියන එක අපි දන්නවා. වෙනස් වෙන්නේ නැහැනේ. ඒක මොන වගේ ධර්මයක්ද ඒක? අකාලික ධර්මයක් කියලානේ කියන්නේ. ඒකේ විදිහටම වෙනස් වෙන්නේ නැතුව ලැබෙනවා. ඒ නිසා අපි මෙතන කිව්වා මේ ඇසුරෙන් දෙවෙනි ආදී ධ්‍යාන ලබා ගැනීමද මෙසේමය. ඒ විදිහම තම වෙනසක් නැහැ. ඒ වගේම සකු르දාගාමී ආදී සිද්ධ මෙන්න මේ ක්‍රමයට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. සකු르දාගාමී අනාගාමී ආදී ඒ සිත් ටික. ඊළඟට සම්මසිත ඥානය කියලා කියනකොට එතනින් කියන්නේ මොකද්ද? ප්‍රථම ධ්‍යානයේ ඇති විතක්ක ਵਿਚාරාදී ධ්‍යානාංග ටික. චෛතසික ධර්ම ටිකක්. මේ චෛතසික ධර්මත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. සිතක් හටගත්තා නම් ඒ සිතට අදාළ චෛතසික ධර්ම ටික හටගන්න අවස්ථාවේදීම සිතට අදාළ චෛතසික ධර්ම ටිකත් ඇති වෙනවා. සිත යම් කාලයක් පවතිනවද ඒ තාක් කාලයක් සිතත් එක්ක චෛතසික ධර්මත් ඉන්නවා. ඒ චෛතසික ධර්ම වෙනස් වෙන්නේ නැහැ ඒ වෙලාවේදී. සිත අභාවයට යන අවස්ථාවේදී මොකද වෙන්නේ? සිත ඇසුරු කරගත්තා වූ චෛතසික ධර්ම ටිකත් අභාවයට යනවා. මේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණ සම්බන්ධව මම මේ කතා කරේ. අනිත්‍යයි කියන කාරණේ ගත්තට පස්සේ ඔන්න ඔය ස්වභාවය තියෙනවා. ඒ ධර්මවල.
නිසා විදර්ශනා කරන්නේ ධ්‍යාන අංග ටික විදර්ශනා කරනවා නම් ඔන්න ඔය කියන චෛතසික ධර්ම වල සහ චෛතසික ධර්ම වල ඒ හට ගැනීම, පැවතීම සහ නැතිවීම ආදී මේ ලක්ෂණ තුන මූලික කරගෙන අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා විදර්ශනා කිරීමක් සිද්ධ වෙන්නේ. අන්න එහෙම විදර්ශනා කරාට පස්සේ තමයි ඒ කෙනාට පුළුවන් වෙන්නේ ප්‍රථම ධ්‍යාන වගේ දේවල් අසුරු කරගත්තා වූ ඒ සෝවන් ආදී මාර්ගඵල ටික ලබන්න. පුද්ගලඥාසය කියලා කියනකොට පුද්ගලයාගේ කැමැත්ත කියලා අපි කිව්වා. ප්‍රථම හරි ဒုတိ හරි මගේ ධ්‍යානයක් මුල් කරගෙන ධ්‍යානයේ තියෙන අංග අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කොට සෝවාන් මාර්ගය ලැබුවට පස්සේ ඒ මාර්ගසිත ගන්න පුළුවන්කමක් තියෙන මේ විදිහට නමින්ම. Tamanට වෙන් කරගත්තා වූ සිතක් පිළිවෙලක් නැහැ. ප්‍රථම ධ්‍යානයේ, ဒုတိ ධ්‍යානයේ කියලා පිළිවෙලක් නැහැ. කොතනින් හරි එකක් අරගෙන ඒක ඇසුරු කරගත්තා වූ විදර්ශනා කිරීමක් තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් එහෙම තමයි කෙනෙක් පිළිවෙලට යන්න පුළුවන්. කෙනෙක් තනින් තන අරගන්න පුළුවන්. කෙනෙක් ධ්‍යාන අංග ටික විතරක් අරගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක්ගේ ධ්‍යාන සිත සහ ධ්‍යාන අංග ටික ඒක ප්‍රශ්නයක් නෙමෙයි. Tamanට කැමති ආකාරයට ඔය සිත් සහ ඔය කියන චෛතසික ධර්ම ටික අසුරු කරා විදර්ශනා කරන්න පුළුවන්. අන්නේ ඒකේ තියෙන පැති ටිකක් තමයි පෙන්වන්නේ. මොකද්ද මේ? මේ විදිහට මේ පාදක ඥානය, සම්මසිත ඥානය සහ පොග්ගල ඥාසය කියලා පෙන්වන්නේ අන්නේ විදිහටයි. කැමැති පරිදි. මෙන්න මේ විදිහට මේ ධ්‍යාන ලබා ගැනීම අනිකුත් සිත් සම්බන්ධනුත් එහෙම වෙනසක් නැහැ. ඉතින් මේ සිත් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කතා කරන්න නැහැ. විස්තර ක්‍රමයේ යටතේ. මෙන්න මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. සමහර විට මේ සම්බන්ධ ප්‍රශ්න ටිකක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටිකේදී සමහර දේවල් සම්බන්ධයෙන් පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා අපිත් එක්ක කතා බහ කරොත්. ඒ නිසා අපි මෙතනින් එහා මේ සම්බන්ධයෙන් ආයි පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. කරන්න අවශ්‍යතාවයක් නැති නිසා. ඊළඟට අපි මේ සිත් සම්බන්ධයෙන් සාරාංශගත කිරීමක් කරලා තියෙනවා. ප්‍රථම, ဒုတိ ආදී වශයෙන් මේ ධ්‍යාන සම්බන්ධයෙන් මූලික කරගෙන මේ ප්‍රථම ධ්‍යාන තියෙනවා ලෞකික වශයෙන් නම් තියෙනවා තුනක්. ලෝකෝත්තර මේ ලෞකික වශයෙන් ප්‍රථම ධ්‍යාන 3යි, ဒုတိ ධ්‍යාන 3යි, තෘතිය ධ්‍යාන 3යි, චතුර්ථ ධ්‍යාන 3යි, පංචම ධ්‍යාන තියෙනවා 15ක්. කොහොමද 15ක් වෙන්නේ? රූපාවචර ධ්‍යාන 3ක් තියෙනවා. අරූපාවචර ධ්‍යාන සිත් 12ම පංචම ධ්‍යානිකයි කියලා අපි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ 12යි රූපාවචර ධ්‍යාන සිත් තියෙනවා 3ක් කුසල් 1යි විපාක 1යි ක්‍රියා 1යි කියලා. ඒ 3යි ඔක්කොම 15යි. ලෝකෝත්තර සිත් ලෝකෝත්තර වශයෙන් ගත්තට පස්සේ කීයක් තියෙනවද? ප්‍රථම ධ්‍යාන වශයෙන් ගත්තට පස්සේ 8යිනේ තියෙන්නේ. 8යි තියෙන්නේ. 8ක් වෙන්නේ කොහොමද? මාර්ග 4යි ඵල 4යි. තෘතිය ධ්‍යානික වශයෙන් මාර්ග 4යි ඵල 4යි 8යි. ඒ විදිහට 8 8 තියෙනවා. 8 වරක් 5 40යි. සියලුම මේ ලෝකෝත්තර සිත්වල ධ්‍යාන පහේම ලක්ෂණ තියෙනවා. 40. ඒක මිශ්‍රණයක්. ලෞකික වශයෙන් නම් වෙන්වීමක් තියෙනවනේ. නේද? අතෙන්ට ගියාට පස්සේ මිශ්‍රණයක් තියෙන්නේ. පංචම ධ්‍යානකවත් තියෙනවා. ප්‍රථමාදී ධ්‍යාන ලක්ෂණක් තියෙනවා. කොහොම නමුත් මෙහෙන් බලනකොට ප්‍රථම ධ්‍යානක සිත් කීයක් තියෙනවද? ඔක්කොම තියෙනවා 11ක් තියෙනවා. ဒုတိ ධ්‍යානක සිත් 11යි. තෘතිය ධ්‍යානක සිත් 11යි. හතරවෙනි ධ්‍යානට අයත් සිත් 11යි. පස්වෙනි ධ්‍යාන සිත් කීයක් තියෙනවද? 23ක් තියෙනවා. 23ක් තියෙනවා. එතකොට මේ 15යි 8යි එකතු කරාට පස්සේ 23ක් එනවා. අපි මෙතෙක් කාලයක් කතා කරපු සිත් සම්බන්ධයෙන් කිටි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මේ පොතෙත් පැහැදිලි කිරීමක් යම් ප්‍රමාණයකට කරලා තියෙනවා. මේ සිත් සම්බන්ධ කෙටි හැඳින්වීමක් කරනවා නම් ඔක්කොම සිත් 89යි 121යි කියලා ගන්න පුළුවන්. 121ක් වෙන්නේ අපි අවසානයේ ඔය කතා කරපු ලෝකෝත්තර ධ්‍යාන සිත් 40 නිසා. එහෙම නැත්නම් 89යි. කාමාවචර සිත් 54යි. කාම ලෝකයේ තුල හට ගන්න සිත් 54යි. ඊළඟට රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. එහෙම නැත්නම් 40යි. අපි දැන් කතා කරපු විදිහත් එක්ක. ඊළඟට මේ සංස්කාර අபிසංඛාර ભેදයෙන්. අபிසංඛාර කියලා කියනකොට මේක අපිට මේ වචනේ මුණ ගැහෙන විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයේදී.
අවිජ්ජා පත්‍ය සංඛාර කියනකොට පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර කියලා අපට ලැබෙන සංස්කාර වර්ග තුනක්. අපුඤ්ඤාභි සංස්කාර වලින් අපි පටන් ගත්තේ පුඤ්ඤාභි සංස්කාර නෙවෙයි. අපුඤ්ඤාභි සංස්කාර කියලා කියනකොට අකුසල් කියන කියවෙන්නේ තියෙනවා 12ක් තියෙනවා. පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ කාම රූප කුසල් ටික. කාම කුසල් තියෙනවා 8ක්, රූප කුසල් තියෙනවා කීයක්ද? 5ක් තියෙනවනේ. 8යි 5යි 13යි. අපුඤ්ඤා ආනෙන්ජාභි සංස්කාර කියලා කියන්නේ මොනවද? අරූප කුසල් ටික විතරයි. අරූප කුසල් ටික විතරයි. දැන් හතරක් තියෙනවා. ඊළඟට කුසල් සිත් විතරක් ගත්තොත් කුසල් සිත් ඔක්කොම තියෙන කීයද? 21ක්. එහෙම නැත්නම් 37ක්. 37ක් කියලා මේ කියන්නේ මේ ධ්‍යාන ක්‍රමයට ගියාට පස්සේ. විපාක සිතුත් එහෙම තමයි. 36ක් එහෙම නැත්නම් 52ක් ගන්න පුළුවන්කම තියෙනවා. ක්‍රියාසිත තුළ එහෙම වෙනසක් දකින්න නැහැ. ඇයි ලෝකෝත්තර විස්තර ක්‍රමේදී ක්‍රියාසිත කියලා කොටසක් නැහැනේ. වැඩිපුර පෙන්නන. ක්‍රියාසිත ඔක්කොම කොහෙද තියෙන්නේ? කීයක් තියෙනවද? 20ක් තියෙන කොහෙද තියෙන්නේ? පළවෙනි ක්‍රියාසිත මේ අපි කතා කරපු සිත්වල පළවෙනි ක්‍රියාසිත අපට හම්බෙන්නේ කොතනද? අහේතුක සිත්වල. මොකද්ද සිත? ඒ පිළිවෙලන මම කියන්නේ. නෑ අපි ක්‍රියාසිතනේ අපි කතා කරන්නේ. ක්‍රියාසිත එක තියෙන පිළිවෙල අනුව ගත්තොත් එහෙමනම් පංචද්වාර වර්ජනේ. ඊළඟට මනෝද්වාර වර්ජනේ. ඊළඟට හසිත උප්පාදේ. කොහොමද පෙන්නලා තියෙන්නේ? ඒ පිළිවෙල අනුව ගත්තොත් එහෙමයි වෙන්නේ. එහෙම නැත්නම් මේ සිත් තුනම ගන්න පුළුවන්කමක් තියෙනවා අහේතුක සිත් තුළ තියෙන ක්‍රියාසිත විදිහට. ඊළඟට කාමාවචර කුසල් වලට සාපේක්ෂව තියෙන ක්‍රියාසිත 8. ඊට පස්සේ රූපාවචර කුසල් වලට තියෙන ක්‍රියාසිත ටික රහතන් වහන්සේ මූලික කරගෙන. අරූපාවචර කුසල් වලට රහතන් වහන්සේ මූලික කරගෙන තියෙන ක්‍රියාසිත ටික. ක්‍රියාසිත වෙනස් වෙන්නේ නැහැ. විපාක සිත්වල සහ කුසල් සිත්වල වෙනසක් වෙනවා ඔන්න ලෝකෝත්තර සිත් නිසා. එහෙම නැත්නම් ස්ථිරයි. ආය වෙනසක් නැහැ. 89 තුල කියපු ගණන විතරයි වෙනස් වෙන්නේ නැහැ. අර 40ක් ගැන කතා කිරීමේදී 89ක් ගැන කතා කිරීමේදී මොකද වෙන්නේ? 89 දී මෙන්න මෙහෙමයි 121 දී මෙන්න මෙහෙමයි කියලා කියනවා. සෝබන අසෝබන සිත්. සෝබනයි කියලා කියනකොට අසෝබනයි කියලා කියන්නේ ලස්සනයි ලස්සන නැහැ කියන අර්ථය තියෙන්නේ. අකුසල වල ලස්සනක් නැහැනේ. නිසා අසෝබනයි කියලා කියනවා. කුසල වල ලස්සනක් තියෙනවා. අවලස්සනක් පේන්නේ නැහැ. සිතේ අවලස්සන මේ සිත අවලස්සනයි කියන එක නෙමෙයි පෙන්වන්නේ. සිතේ ඒ ස්වභාවය තියෙනවා කොහොමද? ඒකේ තියෙන ස්වභාවය අනුව ගැන මේ පැහැදිලි කිරීමක් කරන්නේ. ඒකාන්ත වශයෙන් කාමසෝබන සිත් කීයක් තියෙනවද? කාම අසෝබන සිත් 19ක් තියෙන. කොහොමද 19ක් වෙන්නේ? 19ක් වෙන්නේ කොහොමද? අකුසල් 12යි ඒකට විපාක වශයෙන් ලැබෙන 7යි. 19ක් වෙන්නේ මේ විදිහට. අහේතුක කියන සිත් කොටසේ තියෙනවා කීයක්ද? 7ක් තියෙන විපාක වශයෙන් ලැබෙන. ඒ 19 ගැන තමයි මේ කියන්නේ. ඊළඟට ඒකාන්ත කාමසෝබන කියලා 33ක් කියලා පෙන්නුවට ඔතන විශේෂයෙන් දැනගත යුතු කාරණයක් තියෙනවා. සමහර පොත්වල තියෙනවා ඔතන 33ක් කියලා නැහැ. හේතුව තමයි කාමාවචර කුසල් සිත් 8ට විපාක ලැබෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තියෙනවා ඒ කාමාවචර කුසල් 8ටම ලැබෙන විපාක 8. අනිත් එක තමයි අහේතුක පැත්තේ තියෙන විපාක 8. මේ අහේතුක පැත්තේ විපාක 8ක් තිබුණට ඒකත් අර කුසල් වලටම ලැබෙන එකක් නේ. නේද? කාමාවචර කුසල් වලට ලැබෙන එකක්. නමුත් අහේතුක පැත්තේ තියෙන්නේ. ඒ නිසා සමහර පොත්පත්වල මේක සෝබන කියන පැත්තට අරගෙන නැහැ. අසෝබන කියන පැත්තට අරගෙන තියෙන්නේ. එහෙම වුණොත් එහෙම ඒ අට එකතු කර ගන්න ඕන කොතෙන්ද? අර 19ට. 19ට. නමුත් අර කුසල් පැත්තටම කුසල් වලටම ලැබෙන විපාක ටිකක් නිසා ගන්න පුළුවන් බවකුත් තියෙනවා. එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අහේතුකයි අනික තමයි ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දි සිතක් තියෙනවානේ. ඒ ප්‍රතිසන්දියත් හොඳ ප්‍රතිසන්දියක් එහෙම නෙමෙයි. අන්න ඒ කරුණ මූලික කරගෙන අසෝබනයි කියලා පැත්තට දාලා තියෙනවා ඒක. අනියත කාමසෝබන අසෝබන සිත් දෙකක් තියෙනවා. එහෙම කියන්නේ. මෙහෙම කියන්නේ හේතුව තමයි පංචද්වාරා වර්ජනයයි මනෝද්වාරා වර්ජනයයි මූලික කරගෙන. මේක දෙපැත්තටම තියෙන සිත් දෙකක්. සෝබන අසෝබන කියලා දෙපැත්තටම තියෙන සිත් දෙකක් මේ දෙක. ඒ නිසා තමයි මේක කාම සෝබන අසෝබන කියලා පෙන්වුවේ. එක පැත්තකට දාන්න බෑ ඒක.
රූප සෝබන සිත් 15, අරූප සෝබන සිත් 15, ලෝකෝත්තර සෝබන සිත් 8යි. මේ ටික අපි දන්න ටිකක්. දැන් මේ පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරේ මෙතනින් එහාට මේ හැම සිතක්ම අරගෙන ඒ සිත්කාන් අරගෙන බලන්න ඕනේ මොනවද මේ සිත්වල තියෙන විශේෂතා විශේෂ ලක්ෂණ මොනවද කියන එක සම්බන්ධයෙන්. උදාහරණයක් විදියට ලෝභ සිත් ටික අරගත්තට පස්සේ ලෝභ සිත්වල ස්වභාවය මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ? ඒකේ තියෙන ධර්මතා මොනවද? අපි කතා කරපු දේවල් තියෙනවනේ. ඒක විශේෂයෙන්ම ඒක ඇතුලේ හොයන්න බැරි වුණත් මතු පිටින් බලන්න පුළුවන්කමක් තියෙන ලෝභය තියෙනවා. දික්තිය තියෙනවා. අසංකාරික සසංකාරික ස්වභාවයක් තියෙනවා. ඊළඟට සතුටක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මෙන්න මේ විදිහට මේවා වෙන් කර බලන්න ඕනේ. හදා ගන්න Tamanටම තේරුම් ගන්න පුළුවන් විදිහට යම්කිසි chart එකක්, යම්කිසි සැකිල්ලක් හදා ගන්න ඕනේ. එතකොට තමයි මේ සිත් සම්බන්ධ ලොකු පැහැදිලිතාවයක් එන්නේ Tamanට. මේ කියන දෙයට අමතරව. නමුත් අපි පුළුවන් තරම් බලනවා මේ ඒ විදිහට ටිකක් හරි ගස්සලා දෙන්න. උත්සාහයක් දරන්න. Tamanටම ආවේනික ක්‍රමයක් හදාගන්න. මොකද ඒ තුල තමයි Tamanට ගොඩක් පැහැදිලි වෙන්නේ. තව කෙනෙකුගේ දෙයට වඩා. මොකද අපිත් මේක අපිට අවශ්‍ය ආකාරයෙන් අපි හදාගෙන තියෙනවා. තේරුම් ගන්න පහසුවට. කොහොම හැදුවත් මේ එකම දේවල් ටික තියෙන්නේ. එහෙම හදාගන්න එක ලේසි. ඒ වගේම තමයි ඒ සිත් වෙන් කර බලන්න කොහොමද මේ සිත්වල ප්‍රතිඵල ලැබෙන්නේ කියන එක සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට ලෝභ සිත් 8ට ලැබෙන ප්‍රතිඵල මොනවද? ප්‍රතිසන්දියක් උපතක් විදිහට සහ ප්‍රවෘත්ති මේ විදිහට මොනවද ලැබෙන ප්‍රතිඵල? මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අනිවාර්යයෙන්ම Tamanට තියෙන්න ඕනේ. Tamanට අවබෝධයක් තියෙන්න ඕනේ සම්බන්ධයෙන්. ඒ නිසා මේ පොතේ පැහැදිලි කිරීමක් කරා මේ ලෝභ සිත් වලට මෙන්න මේ වගේ දේවල් නිසා හටගන්නේ ලැබෙන ප්‍රතිඵල මෙන්න මේ වගේ. ප්‍රතිසන්දි මේ වශයෙන් ලැබෙන්නේ මොන වගේ අවස්ථාවන්ද? මොන වගේ තැන්වලද ලැබෙන්නේ? පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. අන්න ඒ ටික සම්බන්ධයෙන් කෙටි සටහනක් තමන් හදාගන්න. මේ පොතක් කියවා ඉන්න තියාගන්න එපා. තමන්ට හැම වෙලේම තමන්ගේ මනසේ රැඳෙන සටහනක් හදාගන්න කෙටියෙන්. අමතරව දෙයක් අවශ්‍ය වුණොත් තමයි ආයෙ පොතකට ගිහලා බලන්නේ. මොකද තමන් ළඟ තියෙනවා වෙනම සීමා කරගත් හදාගත් සටහනක් තියෙනවා. එතන මනසේ තියෙනවා මේක සම්බන්ධයෙන්. සැකෙල්ලක් තියෙනවා. ඒ කියන්නේ අර ඒකේ මූලික સિદ્ધාන්ත ටික විදිහට. ඒ ටික තිබුණොත් තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මම මේ කියන්නේ ඊළඟට චෛතසික වගේ දේවල් ගැන කතා කරන්න ගියාට පස්සේ චෛතසික සිත්වල යෙදෙන විදිය, සිත් චෛතසික සමග යෙදෙන විදිය, සංප්‍රයෝග ආදී වශයෙන් මේ කරුණු සම්බන්ධයෙන් කතා කරනකොට මේ මූලික දැනුම සම්බන්ධයෙන් හොඳ පැහැදිලි බවක් තියෙන්න ඕනේ. මේ කාල සීමාව තුළ මේ කියන මේ අවබෝධය පැහැදිලි කර ගැනීම කරගන්න බලන්න ඕනේ. ඊළඟ අවස්ථාවට යන්න කලින්. මොකද මෙතනින් පස්සේ අපි සිත් ගැන කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන චෛතසික ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ චෛතසික පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේ මේ දෙකේ එකතුව ගැන කතා කරනවා. මොන සිත්වලද චෛතසික යෙදෙන්නේ? සහ මේ චෛතසික ධර්ම යෙදෙන සිත් මොනවද? දෙපැත්ත ගැනම කතා කරනවා. චෛතසික වල යෙදෙන සිත් මොනවද? සහ සිත්වල යෙදෙන චෛතසික මොනවද? එහෙම පැහැදිලි කිරීමක් කරනවා. එතෙන්ට යනකොට අහවල් සිත කියලා කියනකොට තමන්ට තේරෙන්න ඕන මේ සිත මොන වගේ ස්වභාවයෙන් තියෙන එකක්ද. එහෙම වුණාට පස්සේ තමයි මේ චෛතසික ධර්ම ටික එතෙන්ට අයත් වෙනවා කියන එක පිළිබඳව පැහැදිලි වෙන්නේ. දැන් මේ කරුණ මම හිතන්නේ මේ අපි කතා කරපු දේවල් ටික ඇති මේ සම්බන්ධයෙන්. ඊළඟට අපි අද කතා කරන්න කියලා හිතුවා තවත් විශේෂ කාරණයක් සම්බන්ධ මේ සිත් මොන වගේ මේ සමාජය තුළ ජීවත් වෙන විශේෂයෙන් මිනිස්යන් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ඒ අයට මේ සිත් ලැබෙන්නේ කොහොමද? ඉදිරියේ කතා කරන මාතෘකාවක් මේක. නමුත් අපි හිතුවා මෙතන ටිකක් පැහැදිලි කිරීමක් කරන්න වේලාවක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ නමකට ලැබෙන සිත් මොනවද? අපි මේ කතා කරපු සිත් වලින්. සහ ඊට යට ඉන්න මාර්ගඵලලාභීන්ට බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන පස්සේ බුදුරජාණන් වහන්සේ නමකුත් එතෙන්ටම අයිති වෙනවා. යට ඉන්න මාර්ගඵලලාභීන්ට අයත් වෙන ලැබෙන සිත් මොනවද? සහ ඒ ආර්ය කියන தත්ත්වයටපත් නොවුණු කෙනෙකුට ලැබෙන අවසිත මොනවද? දැන් මේ ලෝකයේ තුල ජීවත් වෙන සෑම සත්වයක්ම ප්‍රධාන වශයෙන් ඇතුළත් කරන්න පුළුවන් තැන් පහක් තියෙනවා. මොනවද මේ පහ? අවස්ථා පහක් යටතේ පුද්ගල වර්ගීකරණ පහක් යටතේ ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි
බුද්ධත්වයේ කියන එක සම්බන්ධව. ඊළඟට සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් සම්බන්ධව. ඊළඟට අනාගාමි, සකෘදාගාමි, සෝවාන්, පෘථජ්ජන. පෘථජ්ජන කියන තැනට ගියාට පස්සේ මේ ලෝකයේ තුල ඇතුළත් නොවන කෙනෙක් නැහැ. හැම සත්‍යයක්ම, ඒ කියන්නේ මාර්ගඵලලාභී නොවූ හැම සත්‍යයක්ම ඇතුල් කරන්න පුළුවන්කමක් තියෙන. මනුස්ස, තිරිසන්, പ്രേත ආදී සියලු සත්ත්ව ඇතුල් කරන්න පුළුවන්. ඒ හැම සත්‍යයක්ම පෘථජ්ජනයි. අපි විතරක් නෙමෙයි. මනුස්සය විතරක් නෙමෙයි. තිරිසංගත සතත් පෘථජ්ජනයි. අපට වඩා පෘථජ්ජන ස්වභාවය වැඩි සත්‍යයක්. සහ പ്രേත සත්‍යය ගත්තට පස්සේ പ്രേත සත්‍යයක් අපට වඩා පෘථජ්ජන ස්වභාවයෙන් වැඩි. නේරික සත්‍යයක් ගත්තට පස්සේ අපට වඩා පෘථජ්ජන ස්වභාවය වැඩි. හැබැයි පෘථජ්ජනයි අපි හැමෝම. මාර්ගඵල සෝවාන් මාර්ගඵලයටපත් උන් නැත්නම් එතනින් මෙහා ඉන්න හැම කෙනෙක්ම පෘථජ්ජනයි. විදර්ශනා භාවනාව කරන කෙනෙක් ඉන්නවනේ ඒක න ඒත් පෘථජ්ජනයි. ඒත් පෘථජ්ජනයි. මාර්ගය කියන තැනට ගිහිල්ලා නැත්නම් ඒ හැම කෙනෙක්ම පෘථජ්ජනයි. හැබැයි පෘථජ්ජන ස්වභාවය තුළ විවිධත්වයන් තියෙනවා. මම පැහැදිලි කිරීමක් කරේ ඒකයි. මනුස්සයර සාපේක්ෂව මෙන්න මේ අය අතිශයින් පෘථජ්ජනයි කියලා. මනුස්සයා අතරත් මේ ධර්මයේ පිළිබඳව කිසිම දෙයක් නොදන්න කෙනෙක් ඉන්නවා නම් ධර්ම විනය සම්බන්ධ කිසිම අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් එයා අතිශයින් පෘථජ්ජන පුද්ගලයෙක්. මොකද්ද පෘථජ්ජන කියලා කියන්නේ? කෙලෙස් වැඩි, කෙලෙස් බහුලයි. රාගාදී කෙලෙස් බහුලයි. උතේරුම්කම නිසා ලෝභයේ මේ වගේ ස්වභාවයක් තියෙන එකක් මේ තියෙන දෙයක්. ඒ නිසා ලෝභය මම දිනු කරන්න හොඳ නැහැ. ලෝභය තියාගන්න හොඳ නැහැ. එහෙම අවබෝධයක් නැහැ. දේශය හොඳ නැහැ. දේශය මම තියාගන්න හොඳ නැහැ. අන්න ඒ වගේ අවබෝධයක් නැහැ. දේශයේ තේරුම් ගන්න බැරි නම් කොහොමද දේශයක් අයින් කරන්නේ? ලෝභයේ තේරුම් ගන්න බැරි නම් මේක ලෝභයක් කියලා කොහොමද අයින් කරන්නේ? නිසා ඒ වගේ ස්වභාවයක්වත් පොඩි කාලයේ දරුවෙක් නොදන්නාකම නිසා ගිහිල්ලා ගින්දර අල්ලන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් පෘථජ්ජන මුල් අවදිය තුල තියෙනවා. කිසිම දෙයක් දන්නේ නැහැ. මොනම දෙයක්වත් තේරුමක් නැති කෙනෙක්. හැබැයි ඒ මට්ටම තුල ඉඳලා මේ ධර්මයට ඇතුල් වෙන කෙනෙක් ඉන්නවා. සත්පුරුෂයෝ නිසා. මුල් වතාවට ඒ කෙනා සාමාන්‍යයෙන් පෘථජ්ජන මට්ටමින් අයින් වුණ කෙනෙක්. අයින් වෙන්න පටන් ගත්ත කෙනෙක් කියලා කියන්න පුළුවන්. අයින් වෙන්න පටන් ගත්ත කෙනෙක්. අර කෙනා ඒ අයින් වෙන්න පටන් ගත්ත කෙනාට මෙහා පැත්තේ ඉන්න කෙනාට කියන්නේ අන්ධ පෘථජ්ජන කියලා කියන්නේ. පෘථජ්ජන ස්වභාවයෙන් අන්ධ වෙලා. කෙලෙස් වලින් වැහිලා. නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කෙනාගේ අභ්‍යන්තරයේ වෑස්සෙනවා. මොනවද වෑස්සෙන්නේ? කෙලෙස් වෑස්සෙනවා. වතුර වැක්කෙනා වගේ දෙයකින් තැනකින් කෙලෙස් නිතරම වෑස්සෙනවා. සීමාවක් නැහැ, පාලනයක් නැහැ. නමුත් පන්සිල් ටිකක් රකින්න උත්සාහයක් දරනකොට මේ වගේ දෙයක් ඉගෙන ගන්නකොට සත්පුරුෂ ඇසුරු කරනකොට බණ ටිකක් අහනකොට පොත්පත් කියන මොකද වෙන්නේ? කිසියම් පාලනයක් තියෙනවා. ඒ වෙලාවට හෝ පාලනයක් තියෙනවා. ඒ වෙලාවේදී හිත එතෙන්ට යොමු වෙනකොට පාලනයක් තියෙනවා. වෙනදන වෙලාවක් අවේලාවක් කිම තිබුණාද? නැහැ. දැන් තියෙනවා මේක තමයි වෙලාව, මේක තමයි අවේලාව කියලා සීමාවක් හදාගෙන තියෙනවා. නිසා මේ ඒ වෙලාවේදී සුදුසු තැන්වලදී කෙලස් ටික අඩුයි, අනිත්තරට සාමාන්‍ය මට්ටමින් ආයේ ක්‍රියාකාරී වෙනවා. මේ කල්ගත වීමේදී මොකද වෙන්නේ? වැඩිපුර කාලයක් අර කෙලස් එක්ක ඉන්න ස්වභාවය, පුහුදුන් ස්වභාවය, එහෙම නැත්නම් පෘථජ්ජන ස්වභාවය හිමින් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩුවීමේදී ලැබෙන එක්තරා විශේෂ අවස්ථාවක් තමයි සම්දිස්ථානයක් තමයි රූපාවචර ප්‍රථම ධානය කියලා කියන්නේ. ඔතෙන්ට එනකොට ඔය කියන අවස්ථා ගොඩක් අඩු වෙලා පෘථජ්ජන මට්ටම ගොඩාක් අඩු වෙලා ඉන්න කෙනෙක්. දෙවෙනි සහ තුන්වෙනි ආදී ධානා මට්ටම් වලට තවත් මේක ගොඩක් අඩු වෙන්න පටන් ගන්නවා. එහෙම තමයි ක්‍රමානුකූලව ගිහිල්ලා ඊට පස්සේ පෘථජ්ජන ගෝත්‍රයේ සම්පූර්ණයෙන්ම මැඩපවත්වමින් ලෝකෝත්තර මට්ටමට එන පළවෙනි වතාවට පෘථජ්ජනෙක් නොවි සෝවාන් කියන අවස්ථාවේදී. පළවෙනි වතාවට. දෙවෙනි වතාවට යනකොට ආයෙත් පෘථජ්ජන ස්වභාවය මැඩපවත්වමින් නැති කරමින් එහෙම සකු르දාගාමි වෙන්නේ නැහැ. අපි කලින් කීව මතක ඇති. දෙවෙනි තැනට එනකොට මොකද්ද මැඩපවත්වන්නේ? මොකද්ද යට කරන්නේ නැති කරන්නේ? සෝවාන් කියන தত্ত্বය. එතකොට සෝවාන් කියන தত্ত্বය අයින් කළා තියෙන්නේ. ඒක මැඩපවත්වම ඒක යට කරමින් තමයි සකු르දාගාමි වෙන්නේ. අනාගාමි වෙනකොට සකු르දාගාමි தত্ত্বයත් යට කරන මැඩපවත්වනවා. රහත් වෙනකොට ওই කියන අවස්ථා තුනම යට වෙලා තියෙන්නේ. යට ස්තරයක තියෙන්නේ. අරහත්ත්වය කියන එක ප්‍රධානයි. ඔන්න ඔය විදිහට තමයි මේ පෘථජ්ජන ස්වභාවය අයින් වෙන්නේ. සෝවන් මාර්ග අවස්ථාවේදී එතන මෙහා සෑම කෙනෙක් පෘථජ්ජනයි. හැබැයි අර කියපු විදිහට තියෙනව වෙනස්කම් ටිකක් තියෙනවා. අන්න ඒ ටික තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ පෘථජ්ජන ස්වභාවය සාමාන්‍ය කෙනෙක්ගේ කොච්චරක් තියෙනවද කියලා තීරණය වෙන්නේ කොතනින්ද?
ධර්මයේ තුල ඉන්න කාල සීමාවත් එක්ක ධර්මයත් එක්ක හැසිරෙන විදිහත් එක්ක තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ මං කොච්චර දුරට පෘථජ්ජනයිද පෘථජ්ජන පිරිස අතර ඉන්න කෙනෙක් විදිහට නිසා ශික්ෂාපද පහක් පිළිබඳ තියෙන අවබෝධය උදාහරණයක් වශයෙන් අරගත්තොත් එහෙම සමහර අයට මේ පිළිබඳ අවබෝධයක්වත් නැහැ. ඒ ශික්ෂාපද පහක තියෙන සාමාන්‍ය අවබෝධයක් කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනා අර සාමාන්‍ය කෙනෙකුට වඩා ටිකක් එහාට ගිය කෙනෙක්. සමහර අයට එක ශික්ෂාපදයක් ගත්තට පස්සේ මේ ගොඩාක් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ කෙනාගේ මට්ටම අනික් කෙනාට වඩා ගොඩක් වැඩි. අන්න ඒ විදිහට මේකත් එක්ක ඉන්න තා දුරට මොකද වෙන්නේ? හෙමින් අර පෘථජ්ජන ස්වභාවය නැත්තම් පුහුදුන් ස්වභාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙනදා තරම් කෙලෙස් ඇසුරු කරන කාලය අඩුයි. තමාටම පුළුවන්කමක් තියෙනවා මේ කියන කාරණේ ජීවිතයට මේවත් සම්බන්ධ කරගෙන සංසන්දනය කර බලන්න. ඇතුළෙම බලන්න පුළුවන්කමක් තියෙනවා. කොතෙක් මගේ ඒ ස්වභාවය හිතේ තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන්. හරි. එතකොට මෙතන මේ කාමාවචර සිත් ටිකක් ලැබීම සම්බන්ධයෙන් මම හිතන මේ පත්‍රිකාව කාමාවචර සිත් කීයක් තියෙනද ඔක්කොම? කාමාවචර සිත් කීයක් තියෙනවද? සිත් 54ක් තියෙනවා. දැන් මේ 54න් අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ කොහොමද ඒ පුද්ගලයාට ලැබෙන සිත් 54න් මේ සියලු මේ සිත් 54ම ලැබෙන්නේ හැම කෙනෙකුටම වෙනස් වෙනවා. නිසා ඒ පුද්ගලයාට ලැබෙන සිත් මොනවද කියලා පැහැදිලි කිරීමක් කරන්න යන්නේ 54න්. මුලින්ම අපිට පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේට බුදු කෙනෙකුට ලැබෙන සිත් මොන වගේ සිත්ද කියලා බලන්න. බුදුන් වහන්සේ නමකට ඉන්න පසේ බුදුන් වහන්සේ නමකට ඊළඟට අනාගාමී කෙනෙකුට සකු르දාගාමී සෝවාන් සහ පෘථජ්ජන අපිට තියෙනවා සිත් මුලින්ම තියෙනවා අකුසල් සිත් 12ක් තියෙනවා ඊළඟට අහේතුක සිත් 18යි ඊළඟට තියෙනවා කාමාවචර සිත් 24ක් තියෙනවා 24 8යි මෙන්න මේ විදිහට මේ ටික බෙදලා යනවා මෙතන පුළුවන්කම තියෙන විපාක 7යි 8යි ක්‍රියාසිත 3යි කියලා වෙන් කරගන්න. මෙතන පුළුවන්කමක් තියෙනවා ලෝභ 8යි, දෝෂ 2යි, මෝහ 2යි කියලා වෙන් කරගන්න. මේ ටික දැන් දන්න ටිකක්. මේ ටික නිසා ලියලා පෙන්නන්න අවස්ථාවක් නැහැ. අහේතුක සිත් 18 තියෙනවා අකුසල් සිත් 12ට විපාක වශයෙන් ලැබෙන සිත් 7ක් තියෙනවා. කුසල් කාමවචර කුසල් සිත් 8ට විපාක වශයෙන් ලැබෙන සිත් 7ක් තියෙනවා. ඊළඟට ක්‍රියාසිත 3ක් තියෙනවා. මෙතන තියෙනවා මේ සිත් ගත්තට පස්සේ මේක කුසල් මේක විපාක මේක ක්‍රියා. බුදුරජාණන් වහන්සේ කියලා කියන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක්නේ. මේ රහතන් වහන්සේ නමක් වුණාට එක සිතක් සම්බන්ධ විශේෂයක් තියෙනවා. ඒ සිත තමයි හසිතුප්පාද සිත. හසිතුප්පාද සිත රහතන් වහන්සේ නමකට විතරක් ඇති වෙන ක්‍රියාසිතක්නේ. මේ හසිතුප්පාද සිත බුදු කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි මතක ඇති මේ සිත සම්බන්ධයෙන් කීවා එදිනෙදා ওই සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා වගේ අය ඒ ප්‍රත්‍ය පහසුකම් වලට ලැබෙන දේවල් සම්බන්ධයෙන් ඒකට තියෙන ආශාව නිසා ඒවා බෙදා හදා ගන්න ගිය අවස්ථාවේදී එතන ඇතිවන ප්‍රශ්න ටික දැකලා රහතන් වහන්සේ නමකට සිතක් පහළ වෙනවා මේ කින ස්වභාවය දැන් මගේ නැහැ මම මේ කාමයන්ගෙන් අයින් වෙලා ඉන්නේ ඒ නිසා ඒ වෙලාවේදී උන්වහන්සේට ඇතිවෙන සතුට නිසා ඒ සතුට නිසා ඇතිවන සිත හඳුන්වන්නේ කොහොමද? සෝමනස්ස සහගත හසිතුප්පාදය කියලා. බුදුරජාණන් වහන්සේට එහෙම ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට හසිතුප්පාද සිතක් ඇති වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ නමක් සිනා වෙන්නේ නැද්ද? පසේ බුදුරජාණන් වහන්සේ නමක් සිනා වෙන්නේ නැද්ද? සිනහ වෙනවා. ඒ වගේ වෙලාවකදී මද සිනහව කියන එක. ඒ වගේ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ නමකට පසේ බුදුරජාණන් වහන්සේ නමකට මොන වගේ සිතක් පහළ වෙන්න පුළුවන්ද? නෑ හසිතුප්පාද සිතක් හටගන්නේ නෑ. කාමාවචර සිත්වල තියෙන මේ ක්‍රියාසිත වල තියෙනවා ඥාන සංපයුක්ත සහ විප්පයුක්ත කියලා සිත් හතර තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමකට සහ පසේ බුදුරජාණන් වහන්සේ නමකට මේ සිත් 8න් ඇති වෙන්නේ ඥාන සංපයුක්ත සිත් 4 විතරයි. ඥාන විප්පයුක්ත සිත් ඇති වෙන්නේ නැහැ. මේ සිත් ඇති වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නමකට හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමකට.
ඔය සිත් හතරෙන් එකක්ම තමයි. වෙන සිතක් නැහැ. යම් දෙයක් දැකීමත් එක්ක ඇති වුණු අවබෝධයකින් සිනහ පහල කිරීමක් කරන්නේ. ඒ සිනහවට හසිතුපාද සිත හේතු වෙන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ ඔය සිත් හතරෙන් එකක් විතරයි. නිසා බුදුරජාණන් වහන්සේ නමකට මෙන්න මේ සිත් ඇති වෙන්නේ නැහැ. අකුසල් සිත් 12 ඇති වෙන්නේ නැහැ. අහේතුක සිත්. අහේතුක සිත් වලින් බුදුරජාණන් වහන්සේ නමකට ඇති වෙන්නේ නැත්තේ හසිතුපාද සිත විතරයි. මේ සිත් ඇති විතර ඇති වෙන්නේ නැත්තේ. අකුසල් සිත් 12ට ලැබෙන විපාක සිත් හතත් බුදුරජාණන් වහන්සේ නමකට ඇති වෙනවා. පාරේ බහැලා යනකොට දකින්නවා මොකද්ද? අසුචි ගොඩක් දකින්නවා. ඒ දර්ශනය මොකද්ද? අකුසල විපාක. අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානසිත. නිසා ඒක ඇති වෙනක නවත්තන්න බෑ. ඒක විපාක සිතක්. ඒක ඇති වෙනවා. ඒ වගේම තමයි කුසල් වලට සමගාමීව ලැබෙන විපාක ටිකත් ලැබෙනවා. සහ පංචද්වාරා වර්ජනීය සහ මනෝද්වාරා වර්ජනීයත් ලැබෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ හිත දිහා බල බල විතරක් ඉන්න කෙනෙක් නෙවෙයි, හිත හිතා ඉන්න කෙනෙක් විතරක් නෙවෙයි. අවට ලෝකේ දකින්නවා. ශබ්ද අහනවා. ඒ නිසා පංචද්වාරා වර්ජනය අවශ්‍යයි. තියෙන්න ඕන එකක් ඒක. උන්වහන්සේට ඇති වෙන සිතක් ඒක. නිසා මෙතන ඇති වෙන්නේ නැත්තේ හසිතුප්පාද සිත විතරයි බුදුරජාණන් වහන්සේ නමකට. කාමාවචර සිත් වලින් කුසල් සිත් 4 8 ඇති වෙන්නේ නැහැ. විපාක සිත් මොකද වෙන්නේ? විපාක සිත් 8. ඇයි විපාක සිත් 8 ලැබෙන්නේ නැත්තේ? විපාක සිත් ලැබෙනවා. බුදුන් වහන්සේ නමකට. මේක ලැබෙනවා. මේ ක්‍රියාසිත ගැන කතා කරන්නේ කුසල් සිත් වලටයි. කුසලයක් කරොත් මොකද්ද ඒ කුසල් සිතට ලැබෙන සිත? රහතන් වහන්සේ නමකට ක්‍රියාසිත විපාක සිත් ලැබෙනවා. ඇයි විපාක සිත් ලැබෙන්න තියෙන හේතුව? ප්‍රතිසන්දීමේ වශයෙන් ලැබුණ නැති වුණාට ප්‍රවෘත්ති වශයෙන් ලැබෙනවනේ. නොලැබී තියෙන හේතුවක් නැහැ නේ බුදු කෙනෙකුට. උන්වහන්සේ අතීතයේ කරපු කුසල් තියෙනවා. සංසාරේ කරපු කුසල් වල ප්‍රමාණයක් ගැන කියන්න පුළුවන්ද? කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා මේ රතන සූත්‍රය දේශනා කරන්න විශාලා මහනුවරට යන අවස්ථාවේදී එක්තරා ගඟක් ළඟදී දෙවියන්ගේ සහ බ්‍රහ්මයන්ගෙන් ලැබුණු පූජෝපහාරය සම්බන්ධයෙන් පුද සත්කාර සම්බන්ධයෙන් කියන මහණෙනි මේවා ලැබෙන්නේ මට සංසාරේ මං කරපු පිනක් නිසා. ඒක පෙන්වන්න දෙන්නේ මෙතනින්. කුසල් විපාක වලින් පෙන්වන්න තියෙන්නේ. සසරේ කරපු විපාක කුසල්මය විපාක. වෙන දෙයක් නෙමෙයි. කුසල්මය විපාකය කියන එක. නිසා අපිට මේක අයින් කරන්න බෑ. මේ දෙක ලැබෙනවා. ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නමකට සහ පසේ බුදුරජාණන් වහන්සේ නමකට. අනාගාමී කෙනෙක් සම්බන්ධයෙන් බලනකොට මේ අකුසල් සිත් 12 දී අනාගාමී කෙනෙකුට ඇති වෙන්නේ නැහැ මොන සිද්ද? දෝෂ සිත් සහ මෝහ සිත්. මෙන්න මේ සිත් දෙක කොහොමත්ම ඇති වෙන්නේ නැහැ. මේ සිත් කොටස් දෙක සිත් 4ක් මෙතන තියෙනවා. ලෝභ සිත් වල සිත් 4ක් ලැබෙන්නේ නැහැ. මොන සිත්ද? දිට්ඨි සම්පයුත්ත සිත් 4. එහෙමනම් අනාගාමී කෙනෙකුට ලැබෙන සිත් මොනවද? දිට්ඨි විප්පයුත්ත සිත් 4 ලැබෙනවා. අකුසල් සිත් 12න් දිට්ඨි විප්පයුත්ත සිත් 4 ලැබෙනවා. පැහැදිලිද මේ කාරණේ? අනාගාමී කෙනෙකුට. ඊළඟට අහේතුක සිත් වලින් හසිතුපාද සිත විතරයි ලැබෙන්නේ නැත්තේ අනාගාමී කෙනෙක් නිසා. හසිතුපාද සිත ලැබෙන්නේ නැහැ. කාමාවචර සිත් තියෙනවා 24ක් තියෙනවා. 24න් අනාගාමී කෙනෙකුට කුසල් සිත් 8 ලැබෙන්න පුළුවන්. විපාක සිත් 8 ඒ ඉන්න විපාක ප්‍රවෘත්තිමය වශයෙන් ලැබීමේ හැකියාව අනාගාමී කෙනා සුද්ධාවාසයේ ඉපදුනට පස්සේ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. අනාගාමී තත්ත්වයටපත් වෙලා මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒ විපාක සිත් ලැබෙනවා. ලැබෙන්නේ නැතුව තියන්නේ නැහැ. ඒකට අනාගාමී සත්වයා අනාගාමී පුද්ගලයා ඉන්න තැන අනුව තමයි විපාකය කොහොමද ලැබෙන්නේ කියලා තීරණය වෙන්නේ. නමුත් ලැබෙනවා. ලැබෙන්නේ නැත්තේ මොනවද?
ක්‍රියාසිට ටික විතරයි. ක්‍රියාසිට ලැබෙන්නේ නැහැ අනාගාමී කෙනාට. සකු르දාගාමී කෙනා සකු르දාගාමී කෙනත් මේ හා සමානයි. දිට්ඨි විප්පයුත් සිත් 4 විතරයි තියෙන්නේ. සම්පයුත් සිත් 4 නැහැ. ඒ වගේම දෝෂ සහ මෝහ සිත් 4ක් නැහැ. අහේතුක සිත් වලින් හසිතුප්පාද සිත නැහැ. කාමාවචර සිත් වලින් ක්‍රියාසිත ටික නැහැ. පැහැදිලිද? කුසල සහ විපාක තියෙනවා. සෝවාන් කෙනා සම්බන්ධයෙන් බලනකොට සෝවාන් කෙනාට දිට්ඨි විප්පයුත සිත් 4 තියෙනවා. මේ විප්පයුත සිත් 4 තියෙනවා. දෝෂ සිත් 2 තියෙනවා. දෙකයි සහ මෝහ සිත් 2ක් තියෙනවා. මේ සිත් ටික නැතිලා නැහැ තාම. මෙතෙන්ට එනකොට හසිතුප්පාද සිත විතරයි ලැබෙන්නේ නැත්තේ. අනිත් සිත් කීයද? 17ම ලැබෙනවා. කාමාවචර සිත් වලින් ක්‍රියාසිත ටික විතරයි ලැබෙන්නේ නැත්තේ. අනිත් සිත් ටික ලැබෙනවා. සෝවාන් කෙනාට. කුසල සහ විපාක සිත් ටික. පෘථජ්ජන කෙනෙකුට පෘථජ්ජන ස්වභාවයේ ඉන්න කෙනෙකුට මේ සිත් අතර ලැබෙන්නේ නැති සිත් ටික අයින් කරගත්තාම ලැබෙන සිත් පැහැදිලි වෙනවා. මොනවද ලැබෙන්නේ නැත්තේ? අර ක්‍රියාසිත 8යි මෙතන තියෙන හසිතුප්පාද සිතයි. අනිත් සියලු සිත් ටික ලැබෙනවා. මේ කාරණේ පැහැදිලිද? මෙන්න මේ විදිහට එතකොට මේ ලෝකයේ තුල ජීවත් වෙන සෑම සත්‍යයක් මෙතෙන්ට ඇතුළත් නොවන සත්‍යයක් නැහැ. පෘථග්ජන ස්වභාවය තුල මං කීවා කලිනුත් සියලුම මේ தත්තරපත් නොවුණු සියලුම සත්‍ය තුල කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේ විශ්වය තුල එක විශ්වයක් තුල ඉන්නා වූ සියලු සත්‍යයන් සම්බන්ධයෙන් හට ගන්නා වූ සිත පැහැදිලි කිරීමක් මෙතනින් කරලා ඉවරයි. මෙතනින් එහා දෙයක් ආයේ නැහැ. භූමි 31ක් තුල ජීවත් වෙන සත්‍යයන් මුළු සියලුම සත්‍යයන් සම්බන්ධයෙන්. බුදුන් වහන්සේ නමක් සහ පසේ බුදුන් වහන්සේ නමක් මිනිස්යන් අතර විතරයි හටගන්නේ පහළ වෙන්නේ කියලා කියනවා. උපතක් ලබන්නේ කියලා කියනවා. අනාගාමී, සකු르දාගාමී, සෝවාන් පුතඥායට අනාගාමී කෙනාට නම් අනාගාමීත්වය ලැබුණා මිනිස්සෙක් එතනයි ඊට පස්සේ සුද්ධාවාසී කියලා වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. සකු르දාගාමී කෙනාටත් තැන් දෙකක් වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. සෝවාන් කෙනා සම්බන්ධයෙන් තැන් 7ක් වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. පුතඥ කෙනා සම්බන්ධයෙන් සීමාවක් නැහැ. ඉතින් කොතන ගියත් මේ ලෝකයේ තුල කොතන බැලුවත් මේ අය තමයි ඉන්නේ. එතන එහා පිරිසක් නැහැ අය. මෙතන තමයි වැඩි පිරිසක් ඉන්නේ. මිනිස්සු විතරක් නේ තවත් ගොඩක් දෙනෙක් ඉන්න. සත්වයෝ මේ ලෝකයේ තුල ඉන්න ඕනම සත්වෙක් මෙතෙන්ට ගන්න පුළුවන්කම තියෙනවා. චක්කවාල කියලා වචනයක් අහලා තියෙනවා හිතන්නේ. සක්වල කියලා කියන්නේ. මොකද්ද මේ චක්කවාලේ සක්වල කියලා කියන්නේ? එක විශ්වයක්. සක්වලක් කියලා කියන්නේ එක විශ්වයක්. එක විශ්වයක් කියලා කියන්නේ සත්ත්ව කොට්ටාස නේද? සත්ත්ව කොට්ටාස 31ක්. ජීවත් වෙන තැනට කියන මොකද්ද? චක්කවාල කියලා කියනවා. චක්කවාල. අපි කියන විශ්වය කියලා කියනවා නේද? එහෙම නැත්නම් මොකද්ද කියන්න පුළුවන් තව? ඔව් එහෙම තව විස්තර කිරීමක් කරන්න පුළුවන් ඒ සක්වලකට අයිති අනිකුත් වූ දේවල්. එක ඉරක් එක හඳක් තියෙනවා කියන එක ඒ සත්වයන් ජීවත් වෙන්න අවශ්‍ය විදිහට. ඒ වගේම දැන් යුනිවර්සල් කියලා කියන්නේත් ඒකටමනේ. විශ්වයටමනේ කියන්නේ. 31ක්. 31ක් කියලා ගත්තට පස්සේ ඕක මේ අපේ විශේෂයෙන්ම මේ තේරවාදී දහම තුල පෙන්වන්නේ කොහොමද මේ බෙදීම? මම මේ සිත් එක්ක මේ ටිකක් කතා කරන්න සෝදානම් වෙන්නේ. කොහොමද මේ බෙදීම කරන්නේ? දැන් අපි මේක ගත්තොත් එහෙම පෘථුවිය විදිහට. දැන් අද නම් කියන්නේ පෘථුවිය ගෝලාකාරයි කියලා කියන්නේ නේද? පෘථුවිය ගෝලාකාරයි කියලා කියනවා. තේරවාදී පොතපතේ සඳහන් වෙන්නේ පෘථුවිය පැතලී. පෘථුවිය පැතලී කියලා සඳහන් වෙන්නේ. නමුත් හැබැයි බුදුරජාණන් වහන්සේ නම් කොහෙවත් කියලා නැහැ. පෘථුවිය ගෝලාකාරද පෘථුවිය පැතලිද කියන එක බුදුරජාණන් වහන්සේ කියලා නැහැ කොහෙවත්. කිසිම දේශනාවක් නැහැ ඒක. දැන් මෙතන මේ මම කියන්න සූදානම් වෙන්නේ දැන් මේක පෘථුවිය යට කොටස වශයෙන් මේ කියන විදිහට ගත්තොත් එහෙම මේ සත්වයේ වාසය කරන තැන් වෙන් කරනවා කොටස් කීපයකට. පෘථුවිය ආශ්‍රිත පෘථුවියෙන් යට සහ පෘථුවියෙන් ඉහළ කොටස් තුනක් යටතේ පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. මෙතන මේ පෘථුවිය ආශ්‍රිතව ජීවත් වෙනවා ඔය භූමස්ත ආදී අමනුෂ්‍ය කොට්ටාස සහ මිනිස්යෝ ඊළඟට പ്രേත සත්වයෝ සහ තිරිසංගත සත්වයෝ මේ කියන කොටස ඇසුරු කරගෙන මෙතනින් යට තමයි ඔය ධර්මයේ තුල කරන විග්‍රහයට අනුව අපට කියන්නේ නැත්නම් පසු කාලීන පොත්වල විශේෂයෙන් සඳහන් වෙන කාරණයක් නේරයික සත්වයෝ වාසය කරනවා කියලා. 136ක් වූ නිරයක් ගැන කතා කරනකොට මෙතන තමයි ගන්න තියෙන්නේ. මෙතනින් පහළ කොටස.
මෙතන තමයි පෙන්වන්නේ මිනිස්ය සහ භූමස්ත ඇතම් දෙවිවරු සහ ඊළඟට പ്രേත තිරස්චීන තිරිසන් කියන එක. මේ සීමාව තුල. දැන් මෙතන මේ කොටසක් තියෙනවා. මේ කොටස තුල පෙන්වන්නේ මොන වගේ තැනක් කියලා පෙන්වන්නේ. මෙතන පෙන්නනවා චාතු මහරජකය කියලා. චාතු මහරජකය. මෙන්න මේ කොටස තුල අපිට වෙන් කර ගන්න පුළුවන්කම තියෙන මෙතන දිව්‍ය ලෝක කීයක් තියෙනවද? තාවතිංස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කීයක්ද? 5යි. 5ක්. එතනින් එහා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතන 30 ස්ථල කීපයක් තියෙනවා. මෙතනින් කොටසක් වෙන් කරගත්තොත් එහෙම කොටස් දෙකකට වෙන් කරගත්තොත් මෙතන රූපී භ්‍රමතල 16යි. අරූපී භ්‍රමතල 4යි. දැන් ඔහම තමයි මේ විශ්වයේ මේ 31ක් වූ භූමිය පිළිබඳ සැකස්ම පෙන්වන්නේ. තව විස්තර ගොඩක් මේක අපට ලැබෙනවා මේ පෘථිවි ආශ්‍රිතව දේවල් සම්බන්ධයෙන්. මොකද ඒවා අපි එච්චර කතා කරන්නේ නැහැ. බුද්ධ දේශනාව තුලත් සමහර දේවල් සඳහන් වෙනවා. පිහිටීම ගැන කෙසේ වෙතත් උදාහරණයක් විදිහට සිනේරුව කියන පර්වතය සිනේරුව කියලා පර්වතයක් ගැන සඳහන් වෙන බුද්ධ දේශනාව තුලත් බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් ඒක පිහිටීම ගැන විශේෂ සඳහනක් නැහැ. කොහොමද පිහිටන්නේ කියන එක සම්බන්ධයෙන්. පසු කාලින පොත්වල සඳහන් වෙලා තියෙනවා ඒක මේ වගේ පිහිටීමක් තියෙනවා. ඒක මුහුදේ අඩක් බැහැගෙන තියෙන අඩක් ඉහළින් තියෙන්නේ. ඒක වටේ මේ අශ්වගන්ධ ආදී කරවීකාදී තවත් තියෙනවා මේ ඒ වගේම ශෛලමය ආදී ස්වරූපයක් තියෙන පර්වත එහෙම විස්තරයක් තියෙනවා. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ එහෙම විශේෂ දේශනාවක් නැහැ. ඉතින් අපිට ඒක අච්චර වැදගත් වෙන්නේ නැති වෙයි. ඔයත් ඉතිහාසය ගොඩක් හොයනවා නම් කෙනෙකුට අවශ්‍ය වෙයි. මම මේ කතා කරන සෝදානම් වෙන්නේ දැන් මේ බලන්න මේකේ සැකස්ම. මෙතන නිරය 136ක් වූ නිරය කියලා පෙන්නනවා. අවීචිය ඊළඟට රෞරව මහරව ප්‍රතාප තාප ප්‍රතාපාදී ඒ ටික ප්‍රධාන වශයෙන් පෙන්වන්න තියෙනවා. ඒ ටික තව තවත් වැඩි වෙලා මොකද වෙන්නේ 136ක් කියලා පෙන්නනවා. මේ පහළ කොටස මේ පහළ ඉඳලා බලන්න මේක ක්‍රමානුකූල වෙනස් වී යන විදිහ ඊළඟට මේ പ്രേත තිරිසන් සත්ත්ව ඊළඟට මනුස්ස ඊළඟට භූමස්ත ඊළඟට මේ චාතුම් මහරජිකයට අයත් වෙන යක්ෂ රාක්ෂාදී සත්ත්වයෝ ඇතම් දේවතා කොට්ටාස ජීවත් වෙන තැනක් මේ. මෙතෙන්ට ආවට පස්සේ ඊට වඩා උසස් වූ දෙවිවරු වාසය කරන තැන් 5ක් පෙන්නනවා. එතකොට මෙතනින් මේ කියන්න උත්සාහයක් දරන්නේ අපි කතා කරන මේ සිත් ටික පෙළ ගැහිලා තියෙන විදිහ බලන්න. වෙන් වෙලා තියෙන විදිහ බලන්න. කාම සිත් ටික කියලා ගන්නකොට කාම සිත් වලින් කොටසක් තියෙන විශේෂයෙන් අකුසල් සිත් 12ක් කියලා. මේ අකුසල් සිත් 12 විපාක ටික විශේෂයෙන් ලැබෙන තැන් ටිකක් තමයි මෙන්න මෙතන ඉඳලා පෙන්නන්නේ. පහළට. මෙතනින් පහළට පෙන්නනවා. අකුසල් සිත් 12ක විපාක ලැබෙන තැනක්. එතනින් පහළට. කුසල් වල විපාක ලැබීමේදී මෙන්න මේ සීමාව දක්වා පෙන්නනවා. කාමාවචර කුසල් වල. මෙතන ඉඳලා මෙන්න මේ අතරතුර ප්‍රධාන වශයෙන් වෙන් කරලා පෙන්නන්නේ. ප්‍රධාන වශයෙන් මම මේ කියන්නේ. ඒක ත්‍රිසංගත සත්‍යයටත් ඇතැම් අවස්ථාවලදී කුසල විපාක ලැබෙන්න පුළුවන්. പ്രേත සත්‍යයට ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. සිත් වර්ගීකරණය කිරීමේදී අයත් වෙන්නේ මෙන්න මේ සීමාවටයි. මේ සීමාවට නෙවෙයි. රූපාවචර සිත් ටිකයි තියෙන්නේ මෙන්න මෙතෙන්ට විතරයි. අරූපාවචර සිත් ටික මෙතෙන්ට අයිති වෙන්නේ. ඒ සිත් මෙතන හටගත්තත් මෙතෙන්ට වෙන් වුණු සිත් ටිකක්. මේ සිත් ටික මෙතන හටගත්තත් මනුස්ස ලෝකේ හටගත්තත් මෙතෙන්ට වෙන් වෙන සිත් ටිකක්. ඉතින් මේක සිත්වල ස්වභාවයේ අනුව පෙළ ගැහිලා යන විදිය බලන්න. එතකොට අකුසල් සිත්වල තියෙන සීමාව මේ විශ්වය තුල තියෙන විශ්වය තුල සත්‍යයට මේ ජීවත් වෙන තියෙන සීමාව බොහොම කෙටි සීමාවක් තියෙනවා. සහ ඒකත් පහළ මට්ටමින් තියෙන්නේ. සිත් ස්වභාවයෙන්ම පහත්, හීනයි, ලාමකයි. ඒ නිසා ලැබෙන ප්‍රතිඵලය පෙන්වන කොටත් ඒක පෙන්වලා තියෙන්නේ පහළ මට්ටමින් පෙන්වලා තියෙන්නේ. ඉහළ දැනක් නේ පෙන්වලා තියෙන්නේ. එහෙම සැකස්මක් මේ විශ්වය තුල නැහැ. දැන් මේකයි පෙන්වන්න බැරි මේක ඉහළින් පෙන්වන්න බැරියයි. එහෙම එකක් නැහැ පෙන්වලා. විශ්වය සකස් වෙලා තියෙන්නේ ඒ විදිහටයි. සත්‍යය විසින්ම සිදු කරගන්නා වූ කර්මයට අනුව ලැබෙන සිත්වල විදිහට තමයි විශ්වය සකස් වෙලා තියෙන්නේ. මේක කොහොමද උනේ කෙනෙක් කියන්න බෑ. කොහොම හරි සකස් වෙලා තියෙන විදිහට තමයි. සාමාන්‍යයෙන් අර සමාජයේ මේ සමාජය තුල ටිකක් ඉහළ නේද? යමක්කමක් තියෙන ටිකක් ඉහළින් ඉන්නවා. නැති අය පහළින් ඉන්නවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවනේ.
නිසා මේ ධර්මතාවය කියන එක කොතෙන්ටත් පොදු එකක්. මෙතෙන්ට ගියාට පස්සෙත් ඒක පේන්න තියෙනවා. ඉහළට යන්න යන්න මේකේ තියෙන පහසුව වැඩි. පහළට යන්න යන්න තියෙන අපහසුව වැඩි. නිසා ඉහළින් කොහෙන්වත් අපහසුයක් බලාපොරොත්තු වෙන විදිහක් නැහැ. එන්නේ නිරස් වෙනවා. ඉතින් මේ කියන සීමාවන් ටික පහු කරලා මෙතනත් පහු කරලා ගියාට පස්සේ තියෙන පහසුව කියන උපරිමයි. ලෝකෝත්තර මට්ටම. මේ සියලු සිත් අතරින් ගත්තට පස්සේ උසස්ම සිත මොකද්ද? අපි කතා කරන කාම රූප අරූප ලෝකෝත්තර සිත් වලින් උසස්ම සිත මොකද්ද? අරහත් ඵල සිත. උසස්ම සිත. පහත්ම සිත මොකද්ද එහෙමනම් මේ සිත් වලින්? ඉහළම සිත ලෝකෝත්තර ඵල සිත නම් පහත්ම සිත මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥ බවට විශේෂ සිතක් එහෙම නැහැ. නිසා ඒකෙම අරගන්න එපා. තියෙන අරහත් ඵල සිත විතරයි තියෙන්නේ. සිතක් නැහැ. පහළම දින සිත මොකද්ද? පහත්ම සිත මොකද්ද? උසස් මේ සිත නම්. ඒ පහත්ම තැනට ගියාට පස්සේ පෙන්වන්න පුළුවන් ලෝභ දෝෂ මෝහ කියලා නේද? නමුත් ඒකෙදිත් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්කමක් තියෙන දුක්ඛ සත්‍ය මේ චතුරාර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ කියනවා දුකට හේතු වෙන්නේ මොකද්ද? සමුදය කියලා පෙන්නනවා නේද? මොකද්ද සමුදය කියලා කියන්නේ? හට ගන්නනවා කියන අර්ථය තියෙන්නේ. මොකද්ද හට ගන්නවන්නේ? දුක කියන එක. කවුද හට ගන්නවන්නේ? තණ්හාව. තණ්හාව ගැන විශේෂයෙන් ඒ වගේ තැනක කතා කරපු නිසා අපිට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා සත්‍යයම සසරකට ඇදලා දානවා කියන අර්ථයෙන්. අරගෙන යනවා කියන අර්ථයෙන් ප්‍රධාන වශයෙන් මූලිකත්වයේ ගන්නවා කියන අර්ථයෙන් ලෝභ සිත්ටි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ලෝභයෙන් ගත්තට පස්සේ අසංකාරික ආදී සෝමනස් ආදී ස්වභාවයන් තියෙන ditthi සම්පයුක්ත සිත ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක මේ මම කියන්නේ හරියටම හරි කියලා නමුත් ගන්න පුළුවන් මේ විදිහට. මම අර එක නිර්ණායකයක් ඉදිරිපත් කරේ එකයි සමුදය සත්‍ය මූලික කරගෙන. අන්න ඒ ක්‍රමයෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි පටිච්ච සමුප්පාදයේදී මොකද්ද කියේ බුදුරජාණන් වහන්සේ? වේදනා පච්චය තණ්හා කියලා කියවනේ. එතනත් තෘෂ්ණාව ගැන කතා කරේ. අන්න ඒ කරුණත් මූලික කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. මේ සසරක් සම්බන්ධයෙන් සත්‍යයාගේ මේ දුකටපත් වීම සම්බන්ධයෙන් හේතු වන විශේෂම දේ මොකක්ද කියලා අරගත්තොත් එහෙම අන්නේ සිත විදිහට. නමුත් පටිච්චසමුප්පාදේ මුලින්ම අපට හම්බ වෙන අවිද්‍යාව කියන එක. නේද? අවිද්‍යාව කියන එක. එහෙම ගත්තොත් එහෙම මෝහසිත දෙක ගන්න වෙනවා. අවිද්‍යාව නිසා නේද මේ ගමන තියෙන්නේ. අවිද්‍යාව නිසා නේද මේ සංස්කාර හටගන්නේ. අන්නේ ඒ න්‍යායෙන් ගත්තට පස්සේ ගන්න තියෙන්නේ මොකද්ද? මෝහසිත දෙක කරගන්න වෙන්නේ. අර න්‍යායෙන් ගත්තට පස්සේ අර කියනවා ලෝභකම නිසා යන්නේ මෝඩකම නිසා එන්නේ කියලා කියනවනේ. සසරට තියෙන ආශාව නිසා සසර ගමනක් තියෙනවා. සසර එතකොට නැවත නැවත වැටෙන්න තව හේතුවක් තමයි මොකද්ද? මෝඩකම කියන එක, අවිද්‍යාව කියන එක. ඉතින් බලනකොට මේ දෙකම ගන්න පුළුවන්. දෙකම එක හා සමානයි වගේ පේනවා. සිත් සංඛ්‍යාව වැඩි වුණාට ලෝභ සිත්වල, මෝහ සිත්වල අඩු වුණාට දෙකම එක හා සමානව ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එතන බලනකොට දෝෂ සිත්වලට එච්චර තැනක් ලැබිලා නැහැ. කොතනකවත් විශේෂයෙන් ඒව අරගෙන කතා කරලා නැහැ. සංසාර ගමන ගැන කතා කරනකොට. ඉතින් ඔන්න ඔය කියන ක්‍රමයක් අපිට ගන්න පුළුවන්කමක් තියෙයි. මට අවශ්‍යුනේ කෙටි පැහැදිලි කිරීමක් කරන්න ওই සම්බන්ධයෙන්. මේක තව ටිකක් අධ්‍යයනය කරන්න. ඉතින් අපි ඒකට අවස්ථාව දුන්නා අපි ඒකන පැහැදිලි කිරීමක් කරා මෙහෙම කරන්න කියලා. ඉතින් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කාරණා ටික කතා කරන්නයි. ඉතින් මෙතනින් එහා දෙයක් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු සීමාව තුල නැහැ. එතනින් එහා තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් වුණාට කතා කරලා බෑ දැන්. තව ටිකක් එහාට ගිහලා කතා කරන්න තව දේවල් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි අද දවසේ මේ කතා කරන සීමා මෙතනින් අපි සමාප්ත කරනවා. ඉතින් අවස්ථාවක් දෙනවා මොනවා හරි දෙයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මීට අතුලත් වෙන හෝ නැත්නම් වෙන පරිබාහිරව වෙන්න පුළුවන්. ඊට වෙනත් අයත් නොවන දෙයක් හෝ වෙන්න පුළුවන්. ඒකට අවස්ථාවක් තියෙනවා ඉදිරිපත් කරන්න. අවසර ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර සිත්තල ප්‍රථම ධානයෙන් මිදිලා ප්‍රථම ධානයට ආපු කෙනා ප්‍රථම ධානයෙන් මිදිලා විදර්ශනාවට යොමු වෙනකොට ප්‍රථම ධානයෙන් අයින් වෙනවද කියන එක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. ප්‍රථම ධානය ද්විතීයි ධානය පුළුවන් ද කරුණාකරලා මේ ප්‍රශ්නේ නැවත ඉදිරිපත් කරන්න. අවසර ස්වාමීන් වහන්සේ දැන් ධාන මට්ටමින් ලෝකෝත්තර සිත්තල ප්‍රථම ධානය ද්විතීයි ධානය තෘතීයි ධානය චතුර්ථ ධානය ලබා ගන්නවනේ.
ඒ හැම අවස්ථාවකදීම ඒ ලබාගත ධාන තත්වයෙන් විදර්ශනාවට වඩන හැටි තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. මම හිතන්නේ මට මුලින්ම ප්‍රශ්න ඉදිරිපත් කරනකොට අවසානයේදී කීවේ වෙන දෙයක්. දැන් දෙවෙනි වතාවේදී පොඩ්ඩක් වෙනස් වුණා මම හිතන්නේ ඒක. කමක් නැහැ. එහෙමයි. ඒකට මම උත්තරයක් දෙන්නම් මේ ඔය කියපු අහපු ප්‍රශ්නෙට. ධ්‍යානයක් උපදවා ගත්තට පස්සේ මම මුලින් පැහැදිලි කිරීමක් කරා පළවෙනි හෝ දෙවෙනි හෝ ධ්‍යානයක් උපදවා ගත්තට පස්සේ ඒ ධ්‍යානයේ අසුරු කරන් තමයි මේ මාර්ගඵල ලබන්නේ කියන කාරණය. ඒ ධ්‍යානෙට එනකොට පළවෙනි ප්‍රශ්නේ අවසානට කියවුණු කොටසට අදාළව කිව්වොත් එහෙම ඒ මාර්ගසිත සහ ඵලසිත කියන තැනට එනකොට ධ්‍යාන ස්වභාවයක් නැහැ. ඒක තමයි මුලින්ම ඇහුවේ මගෙන් මං හිතන්නේ. එහෙමයි. ධ්‍යාන මම ස්වභාවයක් ඇහුවේ නැහැ එතන. තමයි. එතන ඒ ධාන ධ්‍යාන තත්ත්වය ස්වභාවය කියලා කියන්නේ එතන ඒ ධ්‍යාන ස්වභාවය එතන නැහැ. නමුත් ඒ ධ්‍යානෙ නැති වෙන්නේ නැහැ. උපදවා ගත්තා වූ ධ්‍යානෙ තියෙනවා. සිතේ මොකද නෑ ඒක විදර්ශනාවට වැඩෙනවා. මොකද්ද? විදර්ශනාවට වැඩෙනවා. එතකොට ධානසිත එතන නැහැ. නමුත් ධාන තත්වය තියෙනවා. එතනින් විදර්ශනාවට යන්න පුළුවන් නේද කියන එක තමයි. ඔව් මේක පැහැදිලි කරගන්න ඕනේ මෙහෙමයි. ධ්‍යානයක් උපදවාගත්ත කෙනා ඒ ධ්‍යානය අසුරු කරගෙන මාර්ගඵල ලබනවා. ඒ මාර්ගඵල ලැබුවට පස්සේ අපි ඒක හඳුන්වන මුල් වතාවට මාර්ගඵල ලැබුවා නම් ඒක නා සෝවාන් මාර්ගඵලලාභියෙක් විදිහට. ඒ කෙනා එතන ඉන්නකොට ඒ වෙලාවේදී ඔය කියන ධ්‍යාන ස්වභාවය නැහැ. ඒ කෙනා එතනින් ධ්‍යාන මාර්ග මේ ඵලයට මාර්ගයෙන් පස්සේ ඵලයට නැත්නම් ඵල සමාපත්තියට සම්වදින්න නැත්නම් සාමාන්‍ය ස්වභාවයෙන් ජීවිතය ගත කරන අවස්ථාවකදී ඒ කෙනාට පුළුවන්කමක් තියෙනවා උපදවා ගත්තා වූ ධ්‍යානයට ආපහු සම්වදින්න. එහෙමයි. නැත්නම් ඒ ධ්‍යානෙන් ලබා ගත්තා වූ අර්පණාව තියෙනවනේ. අර්පණ අවස්ථාව තියෙනවනේ. ඒ අර්පණාවට සම්වදීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මම මේකෙන් පැහැදිලි කරන්නේ ධ්‍යානයක් උපදවා ගත්තා වූ කෙනෙක් මාර්ගඵල ලැබුවට පස්සේ ඒ කෙනාට අවස්ථා දෙකක් තියෙනවා සමවදින්න. එකක් තමයි ධ්‍යාන සමාපත්තිය අනික තමයි ඵල සමාපත්තිය. ওই දෙකම තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක්ගේ ධ්‍යානෙ පිරියෙන්න හේතුවක් නැහැ. පෘථග්ජන කෙනෙක්ගේ ධ්‍යානයක් පිරියෙන්න ඕන තරම් හේතු තියෙනවා. නමුත් මාර්ගඵලලාභියෙක්ගේ ධ්‍යාන පිරෙන්නේ නැහැ. කැමති නම් එයාට පුළුවන් ධ්‍යාන සමාපත්තියට සම්වදින්න. නමුත් ඒකට අවශ්‍යතාවයක් නැහැනේ. ඒ අවශ්‍යතාවයක් නැත්තේ. ඊට වැඩි ඵල සමාපත්තිය. ඒ නිසා කෙනෙකුට ධ්‍යාන සමාපත්තියට සම්වදින්න අවශ්‍යතාවයක් එන්නේ 이르දිපාතිහාරයක් පානකොට තමයි. එහෙම නැත්නම් සාමාන්‍ය මාර්ගඵලලාභියෙක් ධ්‍යාන සමාපත්තියට සම්වදින්නේ නැහැ. මොකද එතන නිවනක් නැහැනේ. එතන අර නිවන ස්වභාවය එතන නැහැ. ඒ නිසා සාමාන්‍ය කෙනෙක් ඒකට සම්වදින්නේ නැහැ. එයාට පුළුවන්කම තියෙනවා තමන් උපදවා ගත්තා ඵලයට සම්වදින්න. මම හිතනවා මේ කතා කරපු අහපු ප්‍රශ්නෙට උත්තර ටික ලැබුණා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ලැබුණා. හොඳටම ලැබුණා. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ දිව්‍ය ලෝක 6ක්ද තියෙන්න ඕනේ 31 තලයට? දිව්‍ය ලෝක 6ක්. අයිති වෙන්න ඕනේද? ඔව් ඔව් දිව්‍ය 6ක්ද ලෝක 6ක් 5ක්ද? තියෙන්න ඕනේ. ඒ ස්වාමී. ඔව් දිව්‍ය ලෝක 6යි. ඒ මම හිතන්නේ අර දිව්‍ය ලෝක 5ක් කියලා පේනපු නිසා නේද ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව් චාතුම් මහරජිකේ පළවෙනි දිව්‍ය ලෝකේ. එහෙමයි. ඔය එකත් එක්ක 6ක් වෙනවා. එහේ ස්වාමීනි. මොකද මම මේ චාතුම් මහරජිකේ කියන තැන වෙන් කරගත්තා එතන විශේෂ කියන්නේ එතන මිශ්‍රණයක් තියෙන්නේ. සත්ත්ව කොටාස කීපයක මිශ්‍රණයක් තියෙන්නේ. මොක සඳහන් වෙනවා විශේෂයෙන්ම කොහෙද? ආටානාති සූත්‍ර දේශනාවේ. විදාකාර සත්‍යයන් සම්බන්ධයෙන් මේ ගන්ධබ්බාදී විශේෂ සත්ත්ව කොටාස සම්බන්ධයෙන් එතන තියෙන සඳහනක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අර සාමාන්‍ය දෙවියන්ට වඩා එතන මිශ්‍රණයක් තියෙන්නේ. දැන් තවතිසාදී වෙලක ගත්තට පස්සේ එකම දේවතා කොටාසයක් එතන ඉන්නේ. චාතුම් මහරජගේ විවිධත්වයක් තියෙනවා. යක්ෂයෝ රාක්ෂයෝ ඇතම් දේවතා කොටාස බුමස්ත උදවිය අයිති වෙන්නේ එතෙන්ටයි. එහෙමයි. සම්බන්ධකම් තියෙනවා. මොකද සමීපෙම තියෙන තැන දිව්‍ය ලෝකෙලි සහ බුමස්ත දෙවියෝ අයිති වෙන්නේ එතෙන්ටයි. එහෙමයි පින්වත් ස්වාමී. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් එහෙම සඳහනක් පසු කාලින පොත්වල තියෙනවා. ඉතින් අපි ඒක එච්චරම සලකන්නේ නැහැ. මොකද හේතුව අපි
හැම තැනදීම අපි බලන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්කනේ බලන්නේ. නිසා බුද්ධ දේශනාව තුළ සඳහනක් නැහැ. එහෙම යදුන් ගණන් හෝ සතපුන් ගණන් වල සීමාවක් ගැන සඳහන් කරලා නැහැ. මේ මට්ටම් වලින් තමයි මේ ලෝක ටික පිහිටලා තියෙන්නේ කියලා. පසු කාලින පොත්වල සඳහන් කරලා තියෙනවා. සඳේ ප්‍රමාණය, ඉරේ ප්‍රමාණය, පෘථුවියේ ප්‍රමාණය සහ ඒ දිව්‍ය ඒ ලෝකවල පරතරය කොච්චරක්ද කියන එක සඳහන් කරලා තියෙනවා. පසු කාලින සංග්‍රහ පොත්වල. ඒ නිසා අපි විශේෂයෙන් ඒව ගැන කතා කරන්නේ නැත්තේ. ඉතින් බුද්ධ දේශනාව තුළ මේකට සුදුසු මූලාශ්‍රයක් අපිට නැති නිසා. ඉතින් කැමති නම් කෙනෙකුට ඒක හොයලා බලලා බාර ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් ඒවා ගැන කතා කරන්නේ නැහැ ඒ නිසා. මොකද ඒ සත්‍යයන් වාසය කරන්නා වූ තල අතර දුර ප්‍රමාණය විතරක් නෙවෙයි තවත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ පෘථුවිය ආශ්‍රිතව වාසය කරනවා කියලා කියන අපි සියලු මිනිස්සුયો පියවි ඇහැට දකින්න පුළුවන් සීමාවක් තුල කතා කරන සියලු මිනිස්සුયો ඇතුළත් කරලා තියෙන ජම්බුදීපය කියන කොටසට. පසුකාලේ පොත්වල සඳහන් වෙන්නේ එහෙමයි. ජම්බුදීපය කියන කොටසට. නමුත් අපි අද හිතනවා ජම්බුදීපය කියලා කියන්නේ ඉන්දියාවට කියලා. දඹදිව කියලානේ කියන්නේ. ඉන්දියාවට තවත් අන්වර්ථ නාමයක් තමයි දඹදිව කියන එක. පසුකාලීන පොත්වල සඳහන් වෙනවා දඹගසක් නිසා තමයි මේ නම ලැබුණේ කියලා. ඒ දඹගස තියෙන හිමාලය කියලා සඳහන් වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන තැනක් එතන. ඒක ඇයි එතකොට ඉන්දියාවේ මූලික වුනේ? ඔව් ඒක තමයි මේ කියන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔය හිමාලය. ජම්බුදීපය කියන එක මෙහෙම සකස් වුණා. එතන මේ වගේ ගහක් තියෙනවා. ඒක තියෙන හිමාලය. ඒක අතුපතර ගත්තට පස්සේ එක පැත්තකට එක දිශාවකට යොදුන් 50ක් දිගයි එක අත්තක්. දකුණු දිශාවට යොදුන් 50ක් දිගයි නම් උතුරු පැත්තටත් යොදුන් 50ක් දිගයි. හතර වටේට යොදුන් 50 50 දිගයි. එහෙම තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. ඉතින් මේවා පිළිගන්න තාමත් අපට පැහැදිලි බුද්ධ දේශනාවේ සාක්ෂියක් නැහැ. ඒ නිසා අපි මේ සම්බන්ධේ මධ්‍යස්ථයි. අපි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, බාරගන්නෙත් නැහැ සම්බන්ධේ. අර සිනේරු පර්වත වගේ දේවල් සම්බන්ධව තේත් එහෙමනේ කියලා තියෙන්නේ. ඒක විස්තර ටිකක් තියෙනවා. ඔව් නෑ ඒක මාණික්ක හතරක් උඩ නෙමෙයි තියෙන්නේ. ඒ පෙන්වන්නේ ඒකේ හතර දිශාව. හතර දිශාවේ පැහැය පෙන්වන්නේ. ඉතින් මේ පැහැය ඒක මාණික්ක ස්වරූපයක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ වගේ කතා තියෙනවා. ඉතින් මේවා මනක් කල්පිතද පසු කාලීන ප්‍රබන්ධද කියන එක මට කියන්න බෑ. මම එකයි කියේ පසු කාලීන සංග්‍රහ පොත්වලම විස්තර තියෙනවා කියලා. ඒ වගේම බුද්ධ දේශනාව තුළ ඇතැම් තැන්වල සඳහන් වෙනවා පූර්ව විදේ අපරගෝයාන උතුරු කුරු දිවයින කියලා. තවත් මනුෂ්‍ය ස්වරූපයක් තියෙන සත්වයේ වාසය කරනවා කියලා පෙන්වන්නේ. මම එකයි කියේ මේ පෘථුවිය කියන එකත් කොටස් හතරකට බෙදලා පෙන්නුවොත් එහෙම. කොටස් හතරක් වශයෙන් පෙන්නුවොත් අපි එක්තරා කොටසක් විතරයි. ජම්බුදීපය කියන කොටසට අයිති වෙන සතර මහා දීපයක් කියලා ඉස්සර සඳහන් කරලා තියෙනවා. සතර මහා දීපය කියලා කියන්නේ ජම්බුදීපය, උතුරු කුරු, පූර්ව විදේශ, අපරගෝයාන. උතුරු කුරු කියන මේ ප්‍රදේශයේ සම්බන්ධයෙන් ඇතැම් තැන්වල අපට යම් තොරතුරු ලැබෙනවා. ආටානාටි වගේ සූත්‍ර දේශනාවලත් සමහර පොත්පත්වල තියෙන තව දේවල් ඔස්සේ තොරතුරු ටිකක් ලැබෙනවා. නමුත් පූර්ව විදේශ සහ අපරගෝයාන කියන මේ තැන් දෙක සම්බන්ධයෙන් අපට ලැබෙන තොරතුරු ඉතාමත්ම අල්පයි. නැති මට්ටමක්ම තමයි තියෙන්නේ. නමුත් කියන්නේ මිනිස්සු ජම්බුදීපයේ මිනිස්සු හා සමානයි. ජම්බුදීපය කියලා කියනකොට තව එකක් තමයි ඉන්දියාව විතරක් නෙමෙයි අරන් තියෙන්නේ. දැන්ට මේ අපි දකින පියවෙහෙන් දකින සියලු මිනිස්සු වාසය කරන ප්‍රදේශ ටික අරන් තියෙන්නේ. අද කාලේ රටවල් අපි ගත්තොත් එimhe 200ක් කියලා 200ම අරගෙන තියෙනවා. ඉන්දියාව විතරක් නෙමෙයි. නමුත් ඔතනින් ප්‍රශ්නයක් තියෙන අර කියපු ආකාරයට අද අපි දකින්න ওই සීමාව තුළ වාසය කරන මිනිස්සු විතරයි. උතුරු කුරු දිවයිනක් ගැන අපට කොහෙවත් තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. දැක්ක කෙනෙක් නැහැ. පොතපතේ සඳහන් වුණාට. එක්තරා දිව්‍ය ස්වභාවයක් තියෙන සත්ව කොටාසයක් කියලා කියන මිනිස්සු විදිහට පෙන්වන්නේ හැබැයි. ඒකයි මම කිව්වේ මේ වගේ මේවා අතරතුර සාමාන්‍යයෙන් කෙනෙකුට විසඳ ගන්න බැරි විසඳුන් නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය කියන සීමාවන් සහ ඔය කියන වාසය කරන සත්වයන් සම්බන්ධයෙන්. ලෝක සැකසෙනා කාලේ තියෙනවා. ඒකට සැකසෙනා පවතින කාලේ තියෙනවා. පවතිලා වෙනසන කාලේ තියෙනවා. වෙනසලා පවතින කාලේ තියෙනවා. මේ කාල හතරක් මේ හතරෙන් මනුෂ්‍ය වාසය කරන්න පුළුවන් සැකසෙලා පවතින කාලේ නෙවෙයි. ඔව්. එතකොට අනිත් කාල තුනේදී
මේ තව කාල තුනක් තියෙනවනේ. ඒ තුනේදී එතකොට දැන් අපිට මොකද වෙන්නේ කියලා අපිට පැත්තකට කියලා හැටියට ඒක තමයි දැන් ඒකත් සඳහන් වෙන්නේ මෙහෙමයි. නෑ ඒක තමයි. හරි ඒක තමයි මම කියන්නේ. ඔක මේ දීර්ඝ විස්තරයක් වට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කල්පාන්ත විනාශයේදී කියන්නේ ඉතින් මේ මිනිස්සුયો ඉහළ බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා උප්පත්ති ලබනවා කියලා කියන්නේ. සත්තු වාගේ මේ හතර අපායින් ඉන්න සියලුම සත්‍යෝ. ඒ වගේ පොත්පත්වල සඳහන් වෙන නියත මිත්‍යා දෘෂ්ටිකයා හැර කියලා තමයි සඳහන් වෙන්නේ. ඔව් ඒ වගේ මම කියන්නේ ඒකයි මේ වගේ කරුණු සම්බන්ධයෙන් ගැටලු ටිකක් තියෙනවා. ඉතින් අපිට ඒවා निराකරණය කරගන්න හරි අමාරුයි. අපිට ඒ කරුණු ගැන විතරයි කතා කරන්න වෙන්නේ. මොකද අපට විෂය නොවන තැන් ගොඩක් තියෙනවා. සවවාගේ තැන්වල සඳහන් වෙන්නේ සියලු සත්‍යෝ පෙර ආත්මවල උපදවාගත්තා වූ ධ්‍යාන බලය නිසා. එහෙම කියන්නේ. මොකද මේ ජීවත් වෙන මේ සත්ත්ව කොට්ටාස අතරින් කිසිදු සත්වයක් නැහැ කියලා කියනවා ධ්‍යානයක් උපදවාගත නිසා සත්වයක්. ඒ ආත්මවල. ඒකේ ඒ පූර්ව බලය නිසා කියලා කියන්නේ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන හේතුව වශයෙන් පෙන්නනවා. මොකද හේතුව තමයි බ්‍රහ්මීක් කියලා ඉපදෙන්න නම් ධ්‍යාන බලයක් තියෙනවනේ. ධ්‍යානයක් උපදවා ගන්න ධ්‍යානයක් උපදවාගෙන හැකියාවක් නැති අහේතුක ප්‍රතිසන්දියක් ලැබු සත්‍යයක් කොහොමද යන්නේ එතෙන්ට? ඕකට පිළිතුරක් වශයෙන් දෙන්නේ කලින් ආත්මවල පුරුදු කරපු ධ්‍යානවල බලය ඒ වෙලාවේදී ලැබිලා ඒ විදිහට උප්පත්තියක් ලබනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතනින් එහා දෙයක් කියන්න බෑ. නිසා එතකොට කල්පාන්ත විනාශය සිද්ධ වෙන්නේ කොතනින් මෙහාද? ආභාසර බ්‍රහ්ම ලෝකෙන් පහළ කියලා කියන්නේ. ඉතින් එතනින් මෙහා සිද්ධ වෙනකොට එතනින් එහා ඉන්න අයට ප්‍රශ්නයක් නැහැ. එහා අනිව වෙන්නේ පහළ ඉන්න අයට. ඔව් එතනින් ඉහළ ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එතනින් එහා එතකොට සාමාන්‍යයෙන් රූපී බ්‍රහ්මතල කීපයක් ඉතුරු වෙනවා. ඒ රූපී බ්‍රහ්මතල වලත් අවසාන මට්ටමේ තියෙන බ්‍රහ්මතලයේ තුල තමයි සත්ත්ව විශේෂයෙන් වාසය කරනවා කියලා කියන්නේ. මම එකයි කියේ මේ තොරතුරු ගැන අපිට එහෙම කතා කරන්න පුළුවන්. එතනින් එහාට ගොඩක් දේවල් කියන්න බෑ. ඒක විශේෂ අවස්ථාවක් සහ විශේෂයෙන් මේ පොතපතින් දැනගන්න පුළුවන් එහෙම දෙයක් නෙමෙයි ඒක. ඔව් ඒක තමයි. සමහර පසුකාලීන පොත්වල සමහර තොරතුරු සම්බන්ධයෙන් බලනකොට අපට ලැබෙනවා තව දර්ශනවල අදහසුත් එකතු වෙලා තියෙනවා. ඒවත් එක්ක මිශ්‍රණයක් ලැබෙන්නේ කියලා. එහෙම නිසා අපට මේකෙන් වෙන් කරගන්න බෑ බුද්ධ දේශනට අදාළම කොටස මොකක්ද කියලා වෙන් කරගන්නත් බෑ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ පෙළ දහම තුල දේශනාව තුළ මේ ගැන විස්තර නැහැ ගොඩක්. නිසා ඒ පසු කාලිනව දෙන තොරතුරු අපට වෙන් කරගන්න විදිහක් නැහැ. ඒක කොහොම මිශ්‍ර වෙලා තියෙන්නේ. කොහෙන්ද ආයි මොන දාසනෙන්ද ආයි මොන ආගමෙන්ද ආයි කියලා වෙන් කරගන්න අමාරුයි. නමුත් අපි දකිනවා ඉන්දියාවේ තිබුණු ඇතම් දර්ශනවල මිශ්‍රණයක් නම් මේකේ තියෙනවා කියලා. දැන්ට කරපු සමහර අධ්‍යයන වලින් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ බලපෑමක් මෙතන තියෙනවා කියන එක. ඔව් කාල සීමා තුන වෙන් කරගත්තොත් එහෙම ඔය සංවට්ටාය කියන ඔය අවස්ථා ටික සම්බන්ධ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නිසා අපට ඒක බැහැර කරන්න බෑ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ කාල සීමා ටිකක් තියෙනවා සත්‍යේ වාසය කරන්නේ නැති. ඕකේ සංවට්ටායි කියන අවස්ථාවේ තමයි සත්‍යේ වාසය කරන්නේ. අනිත් අවස්ථා පහේම සත්‍යේ වාසය කිරීමක් වෙන්නේ නැහැ. කොහෙද? ඒකේ සීමාවෙන් පහළ. එහා නෙමෙයි. මුළු විශ්වයම නෙමෙයි. 31 භූමිතල විනාශ වෙන්නේ නැහැ. කොටසක් කියලා පෙන්නන්නේ. ඒ පෘථිවි ආශ්‍රිත මේක විනාශ වෙනවා කියලා කියන්නේ. ඒවට හේතු නැහැ. ඇයි එහෙම ඒ කොටස විතරක් ඇයි විනාශ වෙන්නේ? හේතුව හොයාගෙන ගියොත් එහෙම අග ඉඳලා මුලට විනාශ වුණොත් එහෙම ඒ විශ්වයම ඉවරයි. සකස් වීමේදී එතෙන්ට ආය 아무තුනේ සත්වයක් වෙනවා නම් වෙනත් විශ්වයකින් එන්න ඕනේ. ඉතින් එතකොට මේ ලෝකයේ තුල ඒ වගේ චක්කවාල ප්‍රමාණ වශයෙන් කියන්න බෑ කියලානේ කියන්නේ. අපි කියන්නේ මේ ලෝකය කියලා කියන්නේ මේ ලෝකයක් කියලා කියන මේක අපි ගන්නෙ මේ කියන අපි කතා කරන සීමාවෙන් එහා තවත් සක්වලවල් තියෙනවා කියලා කියන තවත් විශ්වයන් තියෙනවා මේ විදිහටම. ඒ තැන්වලත් සමහර පොත්පත්වල සඳහන් වෙන ආකාරයට ඒ තැන්වලත් මේදී මිනිස්සු වගේ තිරිසන් සත්තු සාමි දිව්‍ය බ්‍රහ්මාදී සත්ත්වය වාසය කරනවා කියලා කියනවා. නමුත් කිසිදු තැනක සඳහනක් නැහැ ඒ විශ්වයක් තුළ බුදු කෙනෙක් පහළ වෙනවා. පසේ බුදු කෙනෙක් පහළ වෙනවා. එහෙම විස්තරයක් නැහැ. එතෙන් මේක මගුල් සක්වල කියලා හඳුන්වලා තියෙනවා. එතකොට ඒ පිටසක්වල කියලා කියන්නේ ඒ වගේ අපි නම් අද පිටසක්වල කියලා කියන්නේ මේ පෘථුවියෙන් එහා දේවල්.
මේ සක්වලින් එහා අනිකුත් සක්වල තමයි අපි විතර සක්වල කියලා කියන්නේ දහමට අනුව නම්. ඒ සක්වල තුල ඉන්න සත්වයෝ කොහොමද එතෙන්ට ගියේ? සහ ඒ කියන තත්ත්වෙටපත් උනේ කොහොමද? ඒ අය මේ මගුල් සක්වලට ඇවිල්ලා මෙතනින් මේ ධ්‍යාන උපදවගෙන එතෙන්ට යනවද? එතෙන්ට ගියාට පස්සේ එතන මාර්ගඵලලාභින් ඉන්නවද නැද්ද? ප්‍රශ්න ගොඩක් තියෙනවා. උත්තර නැහැ මේවට හොයාගන්න. කතා කරලා වැඩක් නැහැ ඒවා සම්බන්ධයෙන් සීමාවක් නැහැ. ඒ නිසාම තමයි සමහර කරුණු සම්බන්ධයෙන් බුද්ධ විශ්ේ, චිත්ත විශ්ේ, කම්ම විශ්ේ ආදි වශයෙන් ඔය ලෝක විශ්ේ ආදි වශයෙන් ඒවා අචින්තනීයයි කියලා වෙලා පෙන්නලා තියෙන කතා කරලා ඉවරයක් කරන්න බැරි දේවල්. ඔව් එහෙමත් එහෙමත් සඳහන් වෙනවා. එහෙමත් සඳහන් වෙනවා. ඉතින් ආඥා පතුරනවා කියලා කියන්නේ උන්වහන්සේගේ බල පරාක්‍රම පතුරනවා කියන එකක් නෙවෙයි ඔතනින් අදහස් කරන්නේ. උන්වහන්සේගේ ඒ දේශනාව ඒ දක්වා පැතිරීමේ හැකියාවක් තියෙනවා කියලා කියන්නේ. නේද? උන්වහන්සේ මේ ලෝකේ පාලනය කරපු කෙනෙක් නෙවෙයිනේ. ආඥාව කියලා කියන්නකොත් නේද? එහෙම එකක් එතන පේන්නේ නැහැ. නමුත් මේ හැකියාව තියෙනවා කියලා පෙන්නන්නේ. නමුත් ඒක අපි දන්නේ කොතෙක් දුරට ප්‍රායෝගිකව සිද්ධ වෙනවද කියන අපි දන්නේ නැහැ. අපිට ඒවත් ඒතරතුරු ලැබෙන්නේ නැහැ. ඒ වගේ අර සමහර තැන්වල ඔයගේ පොඩි දේවල් ටික කතා කරන්න පුළුවන්. එතනින් එහාට කතා කරන්න බෑ. ඉතින් මම හිතනවා ඒකට උත්තරයක් මේ රහත් වුණා කියලා ලැබෙන්නෙත් නැහැ. ඒ වගේ තමයි මේ පුබ්බේ නිවාසාසුමිත ඥානෙ උපදවාගත්ත රහතන් වහන්සේට ලැබෙන්නෙත් නැහැ ඒකට තොරතුරක්. ගන්න බෑ. බුදු කෙනෙක් සම්බන්ධයෙන් මට කියන්න බෑ කොහොමද කියලා. එතනින් මෙහා එන කිසිදු රහතන් වහන්සේ නමකට හැකියාවක් නැහැ. මොකද උන්වහන්සේලා මේ ලෝකයේ දකින්න සීමාව ගත්තට පස්සෙත් බොහොම කෙටි. එතනින් එහා දකින්න බෑ. ආත්ම ගාන සීමා සහිත ආත්ම ගානක් දකින්න තාපස්සට. එතනින් එහා දකින්න බෑ මේ ලෝකේ. ඉතින් එතනින් එහා කොහොමද උන්වහන්සේලා ඒ අවබෝධ කරගන්නේ? ඒ කියන්නේ අපි එතෙන්ට ගියත් හවදාත් අපිට මේකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. බුදු කෙනෙක් වුණොත් උත්තරයක් ලැබෙනවද කියන එක සම්බන්ධයෙන් බලන්නේ බුදු කෙනෙක් වෙලාම තමයි. මොකද හේතුව තමයි ඒකට අපිට තොරතුරක් දැනට ලැබෙන්නේ නැති නිසා. එතනින් එහා ඒ සීමාවෙන් එහාත් ඒ සක්වල සම්බන්ධයෙන් කොතෙක් දුරට බුදුන් වහන්සේ නමකට අවබෝධයක් තියෙනවා දකින්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ සර්වඥ කියන ඥාණයට කොතෙක් දුරට සීමා වෙනවද? සීමාවක් නැද්ද? ඒ සම්බන්ධයෙන් කතා කරන්න අපට හැකියාවක් නැහැ. සමහර දැන් කතා කරොත් එහෙම ඒක මම හිතනවා සමහර තැන්වලදී ප්‍රශ්නයකටත් හේතුවක් වෙන්න පුළුවන් කියලා අපි මේ ගැන වැඩිපුර කතා කරොත් එහෙම. ඒකද බුදුරජාණන් වහන්සේගේ සර්වඥ බවට මම යම්කිසි ආකාරයකට මේ පහරක් දීමක් කරා නැත්නම් ප්‍රතික්ෂේප කරා ඒ වගේ මතයකුත් ගොඩනැගෙන්න පුළුවන් මම කතා කරන එක වචනයකින් සමහරට. නිසා මේක අපට සීමා නොවන තැනක් සාමාන්‍ය පෘථග්ජන සභාවේ ඉන්න කෙනෙකුට කොහොමවත් මේක අහුවෙන්නේ නැහැ. කතා කරන්නම් බෑ මේ සම්බන්ධයෙන්. ඒ නිසා මම කියවේ විශේෂ මට්ටමකට සිතක් උපදවා ගත්තත් ඒ මට්ටම තුලත් මේකේ ප්‍රශ්න මම හිතන ප්‍රශ්නකාරී ස්වභාවයක් තියෙනවා. ගැටලුකාරී ස්වභාවයක් තියෙනවා. බුද්ධත්වයේ සම්බන්ධයෙන් තොරතුරු අපට ගොඩාක් ලැබෙනවා අඩුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය දේශනා කරපු ධර්ම කරුණු හැරෙන්නට එතනින් එහාව සම්බන්ධයෙන් තොරතුරු ගොඩාක් ලැබෙන්නේ නැහැ. ඒක බුදු කෙනෙක්මනේ කියන්න ඕනේ. ශ්‍රාවකයෙකුට මේක කියන්න බෑනේ. බුදු කෙනෙක්ගේ ස්වභාවය කොහොමද? උන්වහන්සේගේ මානසික මට්ටම කොහොමද? කොතෙක් දුර දකින්න පුළුවන්ද? අවබෝධ කරගන්න පුළුවන්ද? කොතෙක් දුර යන්න පුළුවන්ද? මේවා මේ ශ්‍රාවකයෙකුට කියන්න පුළුවන් දේවල් නෙවෙයි. බුදු කෙනෙක්මයි කියන්න ඕනේ. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන් දේශනා කරපු දණක් කියමනම් ලැබෙන්නේ නැහැ. උතරතු ටිකක් එහෙම්ෙන් හොයාගෙන තමයි කතා කරන්න වෙන්නේ. ඔය සප්ත සූර්යයක් ගමන සූත්‍ර දේශනාව, ඊට පස්සේ මේ මොකක්ද අග්ගඤ්ඤෝගේ සූත්‍ර දේශනා. වගේ අර යම් සූත්‍ර කීපයක් සීමා සහිත සූත්‍ර කීපයක් විතරයි මේ සම්බන්ධයෙන් ලෝකයක් සම්බන්ධයෙන් ආදි වශයෙන් විස්තර අපිට දෙන්නේ. එනිසා ගොඩාක් අඩු මේ සම්බන්ධයෙන්. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවල චතුරාර්ය සත්‍ය ඊට පස්සේ මේ ධාතු ආයතන ස්කන්ධ ආදී මේ විස්තර ටික තමයි අපට හම්බෙන්නේ. උන්වහන්සේ විශේෂයෙන් කතා කරන ලෝකය ඕක තමයි පංචස්කන්ධ ලෝකය. ගොඩාක් දේශනාවල සඳහන් වෙන්නේම පංචස්කන්ධ ලෝකය ගැනම තමයි. ඉතින් යා උන්වහන්සේ මේ විශ්ය ගැන විශේෂයෙන් කතා කරන්න අවශ්‍යලා නැහැ. මම හිතන්නේ ඒකට හේතු වශයෙන් කියන්න පුළුවන් ඉන්නේ විශ්ය කොතන ගියත් උන්වහන්සේගේ න්‍යාය ධර්මයේ අනුව ওই ටිකම නම් තියෙන්නේ එතන කතා කරත් මෙතන කතා කරත් එකයි. මොකක් හරි දෙයක් දාපු දෙයක් කරගෙන ඔබලා බැලුවත් එහෙලා බැලුවත් ඒකේ තියෙන එකම දේ නම් අයිති බලන්න දෙයක් නැහැ නමුතුයි. කතා කරන දෙයක් නැහැනේ. නිසා මේ විශ්සෙත් ඒ විශ්සෙත් අර විශ්සෙත් තියෙන ওই ටිකම නම් තව මොනවද හොයන්න තියෙන්නේ ඉතින්.
මං හිතනවා අපි අපේ තියෙන පෘථග්ජන ස්වභාවයත් එක්ක අපිට විවිධාකාර ප්‍රශ්න මතුවෙන්න පුළුවන්කම තියෙනවා. බුදු කෙනෙකුට ප්‍රශ්න එන්නේ නැහැ. ඒත් උන්වහන්සේ දන්නා ලෝකය කියලා කියන්නේ මෙන්න මේක තමයි කියලා. කොතන ගියත් මේ පංචස්කන්ධ ලෝකෙන් එහා දෙයක් නැත්නම් ආයෙ මොකද තවත් ලෝකයක් හොයන්නේ. එතන හෙව්වත් එකයි. අද කාලේ පොහුතුන් ස්වභාවය තමයි පෘථුවියේ ඉඳලා වෙනත් තැනක් ගිහලා හොයනවා. තවත් තැනක් හොයනවා. සීමාවක් නැහැවිල්ලේ. කවද්ද ඔක සීමාවක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වන්නේ සීමාව මෙන්න මෙතනයි තියෙන්නේ. කොතන සීමාවක් නැහැ. සංසාරේ අගක් නැහැ, මුලක් නැහැ. සත්‍යයේ අගක් නම් නැත්තම් ප්‍රාත්මක් නැති තැනක් නම් තියෙනවා. ඔන්න ඕක තමයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔතන සන්නයි. දරුවන් සරණ ස්වාමීන් වහන්සේ මේ දැන් අපි සිත් 89ක් 121ක් වශයෙන් අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට වාසිය අපිට පෙන්ලා දුන්නානේ. එතකොට මේ බ්‍රහ්මතලවල දිව්‍යතලවල අපායේ හැමතැනම ওই ක්‍රමයටමද සිත් පහළ වෙන්නේ නැත්නම් ඒ සමහරක් තැන්වල වෙන දැන් බ්‍රහ්මවල මේ ධානා සිත් විතරද එතකොට අනිත් සිත් පහළ වෙන්නේ නැද්ද එතකොට? ඒ ප්‍රශ්නේ හොඳයි. ওই ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ ඉස්සරහට. තව ටිකක් අපි ඉස්සරහට යන්න ඕනේ. නමුත් මම ඒ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරොත් එimhe ප්‍රශ්නේ විමසුම නිසා මේ සියලු සිත් එක හා සමානව ලැබෙන්නේ නැහැ. වෙනස් වශයෙන් ලැබෙන්නේ. මම මුලින්ම ওই සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරලා ඇති එක්තරා මම හිතන්නේ එක වැඩසටහනකදී උදාහරණයක් විදිහට රූපාවචර බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝකවල රූපාවචර විපාක සිත් ලැබෙනා වගේම කාමාවචර කුසල් සිතුත් ලැබෙනවා. කාමාවචර අකුසල් සිතුත් ලැබෙනවා. ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒ වගේම සමහර සිත් කාම ලෝකෙ තියෙන සමහර සිත් ලැබෙනවා, සමහර සිත් ලැබෙන්නේ නැහැ. අරූප ලෝකෙත් එහෙම තමයි. කාම ලෝකයේ තුල ජීවත් වෙන සත්වයකට ඇතම් සත්වයන්ට ඒ රූපී ස්වභාවයේ රූපී සිතක ස්වභාවය අත්විඳින්නත් පුළුවන්කම තියෙනවා. අරූපී ස්වභාවයේ තියෙන සිතක ඒ ස්වභාවය අත්විඳින්න පුළුවන්කම තියෙනවා. නමුත් නිරේවාසී සත්වයන්ට ඒ අත්දැකීම ලබන්න විදිහක් නැහැ. ත්‍රිසංගත සත්වයන්ට ඒ අත්දැකීම ලැබෙන්නේ නැහැ. සහ പ്രേත සත්වයන්ට ඒ අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි උපදවා ගන්නා කාම කුසල් සිතක් പ്രേත සත්වයකට උපදවාගෙන හට ගන්න අවස්ථාවක් තියෙනවා. ත්‍රිසංගත සත්වයකටත් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. නේරික සත්වයකටත් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. නිසා ඒ භූමි වශයෙන් ওই සිත් වෙනස් වී යනවා. ඉතින් අපි ඉස්සරහට ඒ ගැන කතා කරන්නේ. දැන් අපි ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ප්‍රශ්නෙට දැන්ට ওই උත්තරේ ප්‍රමාණවත් වෙයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන්ට ප්‍රමාණවත් ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්නස් ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. පින්නස් ස්වාමීනි මේ පංච ద్వාරා වජ්ජන සිතයි මනෝ ద్వාරා වජ්ජන සිතයි කියලා ඔබ වහන්සේ අතින් කියුණා. ඒ සිත් මේ මොන වගේද ස්වාමීනි හටගන්නේ? ඔව් අපි කතා කරපු සිත්වල මේ අහේතුක කියන සිත් කොටස අපි කතා කරලා ඉවරයි. දැන් ඒක පහුවෙලා මම හිතන අපි සති කිහිපයක් ගත කරලා තියෙනවා. ඒක අහේතුක කියන සිත්වල තියෙන සිත් දෙකක්. අහේතුක සිත් 18ක් තියෙනවා. ලෝභ දේශ මෝහ අලෝභ දේශ අමෝහ කියන මේ හේතු එකක්වත් නැති. ඒකේ තියෙන සිත් දෙක පංචද්වාරා වර්ජනය කියලා කියන්නේ අපි එදිනෙදා දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ දේවල් අරමුණු ගන්න අවස්ථාවේදී චිත්ත වීතියක මුලින්ම චිත්ත වීතිය ආරම්භ කිරීම වශයෙන් මුලින්ම ඉන්න සිතක් ඒ ලැබෙන අරමුණ මොකද්ද කියලා ආවර්ජනය කරන සිත තමයි ඔතන ওই පංචද්වාරා වර්ජන සිත කියලා කියන්නේ. පංචකාමය සම්බන්ධයෙන් එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සම්බන්ධයෙන්. මනෝද්වාරා වර්ජනය කියලා කියන්නේ මනෝද්වාරික වශයෙන් බාහිර අරමුණුත් එක්ක සම්බන්ධ නොවි ධම්මාරම්මන මූලික කරගෙන ඇති වෙන්නා වූ ඒ අවස්ථාවේදී ඒ චිත්ත වීතියක් කියලා දෙයක් තියෙනවා. චිත්ත වීතිය මුලින්ම හට ගන්නා වූ සිත. නැත්නම් මේ ධම්මාරම්මනේ මොකද්ද කියලා අරමුණු කිරීම වශයෙන් නැත්නම් ආවර්ජනය කිරීම වශයෙන් සොයා බැලීම වශයෙන් හට ගන්නා වූ සිතක් තමයි මනෝද්වාර වර්ජන චිත්තය කියලා කියන්නේ. එහෙමයි පින්නස් ස්වාමීනි. මේ පැහැදිලි කිරීම දැන්ට මම හිතන්නේ ඇති. මොකද හේතුව
චිත්ත වීති වලට ගියාට පස්සේ මේක ගොඩාක් පැහැදිලි වෙනවා. ওই සිත් සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරනවා. එයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහන්නද ප්‍රායෝගික අහන්න. සිද්ධියක් සම්බන්ධයෙන් අහන්න මට ප්‍රශ්නේ අහන්න. ස්වාමීන් වහන්සේ දැන් අපි කියමුකෝ හැක් ඉදිරියට පුද්ගලයෙක් එනවා කවුරු හරි එනවා ඇවිල්ලා එතකොට ඇහැට කියන්න බෑනේ මෙයා මොකද්ද කියලා ඉදුණාට ඒ ඇහැට එන මට ප්‍රශ්නේ මේ ඇහෙනවා මදි මුතනේ මොකක් හරි සත්‍ය ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද? ඔව් කියන්න බලන්න. දැන් ඇහැක් ඉදිරියට පුද්ගලයෙක් එනවා මේ මොකක් හරි වස්තුවක් ප්‍රකට වෙනවා. එතකොට දැන් අහේතුක අකුසල විපාක ඉෂ්ට විපාකයකුත් නොවන අනිෂ්ට විපාකයකුත් නොවන අර පංචාවර්ධන සිතක් විතරක් පහළ වෙනකොට දැන් ඒ සිත පහළ වෙනකොට මේ මට හතුරෙක් කියලා හැඟීමක් එනවා. එතකොට ඒ අර ඇහැට තියුන්නේ නෑනේ එහෙම හැඟීමක්. ඒ කොහොමද මට ඒක සතුරෙක් කියලා ඒ හැඟීම ආවේ? එහෙම එන්නේ මොකද? මට නැත්තම් මට මේ යාළුවෙක් කියලා හැඟීමක් එනවා. එතකොට ඒ සිත ඇති වෙන්නේ එහෙම හේතු වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක සංඥාවත් එක්ක සිද්ධ වෙන නෝය රූපය කියන එක තමන් ඒ රූපය දන්න රූපයක්. එහෙමයි. ඒ දකින්න පුද්ගලයා දන්න පුද්ගලයෙක් ඒ නිසානේ සතුරෙක් කියන හැඟීම එන්නේ. එක්ක එහෙම නැත්නම් මේ පුද්ගලයා හැසිරෙන ආකාරයෙන් සතුරෙක් කියලා තේරුම් ගන්න අවස්ථාවක් නෝ කියන්නේ. මුලින්ම දකින්නේ පුද්ගලයාව. ඒ පුද්ගලයා දැකීමත් එක්ක තමයි ඒ වෙලාවේදී ඒ දර්ශනයට කලින් මේක දර්ශනයක් කියලා ඊට අදාළ එකක් කියලා පහළ වෙන සිත තමයි පංචද්වාරා වර්ජනය කියලා කියන්නේ. මේ දැන් දකින්න යන දෙයක් මේක චක්කු විඥානය කියන තැනට අයිති එකක් කියලා ආවර්ජනය කරන ස්වභාවය තමයි පංචද්වාරා වර්ජනය කියලා කියන්නේ. එහෙමයි. ඊට පස්සේ ඒ රූපය නෙත ගැටුණට පස්සේ ඊළඟට ඇති වෙන සිතනේ චක්කු විඥානය කියලා කියන්නේ. එහෙමයි. ඔතන තව ක්‍රියාවලියක් තියෙනවා. තව දේවල් ටිකක් තියෙනවා ඔතන. එතන සංඥාව තියෙනවා. ඒ පුද්ගලයා හඳුනා ගන්නවා සංඥාවෙන් කවුද කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන චක්කු විඥාන සිතක් හටගත්තට පස්සේ සාමාන්‍ය විදිහට සම්තිරණ සම්පටිච්ඡන ආදී විදිහට චිත්ත වීතියක් විදිහට ඒවා ඉස්සරහට කතා කරනවා. ඒක ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. වොත්තපන කියන අවස්ථාවකට පස්සේ දැන් ඔතනෙන්ට එනකොට ඒ පුද්ගලයා හඳුනාගෙන සියල්ල ඉවරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. රහවල් පුද්ගලයා මේ මොකටද එන්නේ කියන හඳුනාගෙන ඉවරයි. ඊට පස්සේ තමයි ඒ පුද්ගලයා හඳුනා ගැනීමත් එක්ක ඔය කියපු විදිහට දේශයක් හටගත්තා නම් අන්න ඒ ස්වභාවයට අනුව තමයි ජවන කියන අවස්ථාවේදී දේශ සිද්ධ දෙකෙන් එකක් ඇති වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පැහැදිලි කිරීමක් පාඩම් වල වෙනවද? කරනවා. චිත්ත වීති සම්බන්ධයෙන් වෙනම පාඩමක් තියෙනවා පැහැදිලි කිරීමක් කරනවා. මේ පිළිබඳ ප්‍රශ්නයක් අහපු නිසායි මම ඔය උත්තරයක් දුන්නේ. එහෙමයි. සමහරට නැති වෙන්න පුළුවන් මේක ටිකක් එහාට ගිහිල්ලා කතා කරන්න තියෙන මාතෘකාවක් නිසා. නමුත් අහපු ප්‍රශ්නෙට මේ ක්‍රමය තමයි තියෙන්නේ. නැත්තම් පිළිවෙල මේක තමයි. එහෙමයි. දැන් ඒ උත්තරේ සෑහෙනපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉදිරියේදී තව ටිකක් කතා කරන්න පුළුවන් ඒක ගැන. එහෙමයි. ඉදිරි දවසකදී ඒ අදාළ පාඩමේදී කතා කරමු ස්වාමීන් වහන්සේ. දරුවන් සම්මත. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අප කොටස් 32ට අමතරව මිනිස් කායක පවතින තේජෝ වායු තේජෝ ධාතුවට ටිකයි වායු ප්‍රශ්න ටිකක් තව ටිකක් මේ ආයෙ මට මේ කියන්න බලන්න. ස්වාමීන් වහන්සේ මේ අපේ ශරීරයේ කොනප කොටස් 32ට අයත් වෙන්නේ පඨවි හා ආපෝ ධාතුවට අයිති කොටස් 32ද ස්වාමීන් වහන්සේ? නෑ පඨවි ආපෝ තියෙනවා. පඨවි තියෙනවා ආපෝ තියෙනවා.
තේජෝ කියන ස්වභාවය තියෙනවා. ප්‍රධාන වශයෙන් පඨවි තේජෝ වායෝ. ශරීර කොටස් 32කට අයිති වෙන්නකොට වෙන් කරලා ගත්තොත් වායෝ කියන එක වෙනම තියෙන්නේ. කොටස් 32 තුල නැහැ. එහෙමයි. ඒක තුල අතර තියෙන එකක් ඒක. ඒක මේ කොහොමද සායනාස අපි හඳුනාගන්නේ කියන්නේ ඒකට අයිති වෙන ටික මට දැනගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ මම දැන් පඨවි ස්වභාවය අරගත්තොත් මේ පඨවි ස්වභාවය ඔය 32 වෙන් කර අරගන්න ඕන. කෙස්වල ඉඳලා ඒකේ තියෙන තද ගතිය තියෙන හැම දෙයක්ම පඨවි ස්වභාවයෙන් තියෙන දෙයක්. එතකොට ඕනම දෙයක් කෙස්වල හෝ මසේ හෝ සම්සිවියේ තියෙන තද ගතියක් තියෙනවා. අතර දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවය කියලා කියන්නේ පඨවි ස්වභාවය. ඒ වගේම තමයි යම් දෙයක වැగిරෙන ස්වභාවයක් තියෙනවා නම් මේ සොටු වල සහ මුත්‍රා වල එකට කියනවා ආපෝ ස්වභාවය කියලා කියනවා. ඒ වගේම තමයි මේකේ තියෙන උෂ්ණ ස්වභාවය තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ. මේ සෑම තැනම තියෙන උෂ්ණ ස්වභාවය. සහ ඊළඟට මේ කුණප 32 අතරේ එහාට මෙහාට සංසරණය වෙන වාතයක් තියෙනවා. එහාට මෙහාට යම් යම් අවස්ථාවල කටයුතු කරන පවතින වාතයක් තියෙනවා. ඒක තමයි වායෝ ධාතුව කියලා කියන්නේ. ඒ වායෝ ධාතුව අංග මංගානුසාරය ඊට පස්සේ කුච්චිසේ වාසේ ආදි වශයෙන් කොටස් කරලා වෙන් කරලා පෙන්නනවා. ඒ වාතයේම අදෝගම වාතය ආදි වශයෙන්. එතකොට ඒ වායෝ ධාතුව කියන එක කුණප 32 නැහැ. තේජෝ ධාතුව වෙනම වෙන් කරලා පෙන්වන්න පුළුවන් කුණප කොටසක් නැහැ. පඨවි සහ ආපෝ කියන දෙක වෙන් කරලා පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා 32ේම. නමුත් ඔය 32 අතරෙම තියෙන ස්වභාවයන් දෙකක් තමයි තේජෝ සහ වායෝ කියන ස්වභාවයන් දෙක. එහෙමයි සායනාස මේ ඒක විදර්ශනා කිරීමේදී අපි මේ ස්කන්ධ වශයෙන් යොදා ගන්න ඕනද? එහෙම නැත්නම් දැන් අපි ඔය දර්ශනා කරනවා කියලා කියන්නේම නාම රූප කියලා කියන්නේම තියෙන පංචස්කන්ධයමනේ. ඔතන තියෙන රූපස්කන්ධය. මුලින්ම අපට හුරුම දේ තමයි රූපස්කන්ධය දර්ශනා කිරීම කියන එක. ඒ නිසා තමයි ඔය දෙතිස් කුම්භයක් අරගෙන ඒක හරහා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු අරගෙන එතනදී අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ලක්ෂණ තුන ඇසුරෙන් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන මේ කාරණයක් එක්ක දර්ශනා කිරීමක් කරන්නේ. ඉතින් ඔතන තියෙන්නේ ওই පංචස්කන්ධය රූපස්කන්ධය කියන එක. එහෙම ආයතන වශයෙන් ගත්තොත් සායනාස කාය ආයතනයේද? ඔව් කාය ආයතනය. එතන මන ආයතන ධම්මායතන වගේ දේවල් ගන්න බෑනේ. ඔතන තියෙන තව කොටස් වශයෙන් ගන්න පුළුවන්. ඔය කොටස් 32 තුලම චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවහායතන, කායායතන සියල්ලම ගන්න පුළුවන්. ඔය කොටස් කරාට පස්සේනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ආයතනයක් වශයෙන් ක්‍රියාකාරීත්වයක් නැහැ කොටස් කරාට පස්සේ. නමුත් ඒ ආයතන ස්වභාවය තියෙනවා. එනිසා ආයතන පහ ගන්න පුළුවන්කමක් තියෙනවා. මන ආයතන හැර. එහෙමයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නයි තෙරුවන් සරණයි. එහෙනම් අදට නියමිත කාලය අවසන් නිසා අපි මේ ලාවේදී දවසේ වැඩසටහනේ સમાප්තිය සනිටුහන් කරන්නයි සූදානම් වෙන්නේ. මෙතෙක් වේලාවක් මේ ධර්ම ආදී දේවල් සාකච්ඡා කිරීම තුළින් හැමදෙනා විසින්ම ඒක රාශී කරගත්තා කුසල සම්පත්තිය මේ ගම්භීර ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත් ඒ වගේම බුද්ධ ආදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වේවා කියලා විශේෂයෙන් ආශිර්වාද කරනවා. හැමෝටම තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. සැමට තෙරුවන් සරණයි.